ධර්මය දායක කරගෙන බහුජන හිතසුව පිණිස සිය යතිවර දිවියම කැප කර ඇති අපේ අතිගෞරවනීය ආචාර්ය අස්සජි ස්වාමින් වහන්සේට සුබ උපන්දිනයක් වේවායි මම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. එය සනිටුවම් කරමින් අද දිනයේ අපේ දරුවන් සහ අනිකුත් දරුවන් වෙත වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානයක් කිරීම විශේෂයි. පූජාච පූජනීයානන් යන මංගල කරුණ යථාර්ථයක් කරමින් පිදිය උත්තම් පිදීමට මම මෙම උත්සවයේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම කීව යුතුයි ගංගාරාමය ප්‍රමුඛ කරගෙන උන්වහන්සේ පොලිසිය සමග ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වමින් අප හට සහ අපගේ දරුවන් හට විවිධ අවස්ථාවන් වලදී බොහෝ උපකාර කරනු ලැබීම අපි අගය කර යුතුයි. එමෙන්ම මේ කරන්නා වූ කුසල කර්ම බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් මාගේ වචන ස්වල්පය අවසන් කරමි. ස්තුතියි සේවා වලිතායකගේ සභාපතිතුමී නීතිඥ නීමනේනියට සමරිතුංග නැතලියට ඊළඟට අප සූදානම් වන්නේ නෙව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනට පිමිණ සිටින විසිරු දෙනාටම ආශිර්වාද කරමින් ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික කොටස ඉදිරිපත් කරන ආශිර්වාදාත්මක නැන්තනාංගය වෙතට යමු වන්නට. ඉෂ්ඨාර්ථ සිද්ධි සංභවං ප්‍රණමාමි සතතං භක්ති ත්‍රිරත්නේ සර්ව මංගලා
මංගලම් ජය මංගලම් සිරි මංගලම් සුභ මංගලා මංගලම් මෙම සබයේ සැමහට වේවා ජය සිරි මංගලා. අපේ අද දින ඔස්ව සභාවේ අරමුණ දැනගැනීමට ඉතාම කැමැත්තෙන් සිටිනවා. අපි තම ගෞරවෙන් ආරාධනය කරනවා අරමුණ පැහැදිලි කිරීමට ආචාර්ය දුලන් හෙට්ටිආච්චි මැතිතුමා. කොළඹ නවකෝරළේ සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි. පොලිස්පතිතුමනි, අධ්‍යාපන ලේකම් වනන් පෙරේරා මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන්, ඒ වගේම පොලිස්පතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ පොලිස් නිලධාරීන්, ඒ වගේම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු සියලුම ආචාර්යවරුන්, ඒ වගේම ගංගාරාම දායක සභාව නියෝජනය කරමින් පැමිණි පිරිස, ඒ වගේම ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් යුනිවර්සිටි ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනයේ සේවකයන්, ඒ වගේම මේ වටිනා අවස්ථාවේ ශිෂ්‍යත්ව හිමි කරගත් සිසු දරුවෝ. ඇත්තටම අරමුණ පැහැදිලි කරන්න කලින් පොලිස්පතිතුමනි, ගංගාරාම විහාරය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. 14 වන සියවස වෙනකොට ලංකාවේ බෞද්ධ පුනරුදය, ඒ වගේම ආගමික පුනරුදය, සාහිත්‍ය පුනරුදය තිබුණ කාලයක වැද්දාවේ හාමුදුරුවෝ, තොටගමුවේ රාහුල හාමුදුරුවෝගෙන් පටන් ගෙන සංදේශ කාව්‍ය රචනා වෙලා කෝට්ටේ යුගයේ ස්වයංපෝෂිත වෙච්ච කාලෙක පෘතුගීසි ආක්‍රමණයත් එක්ක ඩොන් ජුවාන් ධර්මපාලකින් පසුව මේ සංඝ පරපුරට යන්න එන්න තැනක් නැති වෙනවා. ඒ කාලේ බේරවැව මේ වගේ අපිට සිදු වෙච්ච බේරවැවක්වත් මේ වගේ කාණු පද්ධතියක්වත් නෙවෙයි තිබුණේ. කොළඹ ගම්තොට එහෙමත් නැත්නම් කැලණි ගඟ සහ ගොල්ගොඩ ඇල යා කරමින් තිබුණු ඒ අතු ගංගාවන් ආශ්‍රිත කරගෙන මේ ගංගාරාමයේ ආශ්‍රිතව තිබුණු ඒ ගංගා අසබද වැදිච්ච ආරාමයකට මේ හාමුදුරුවන් එකතු වෙලා මේ කොහොම හරි මේ බෞද්ධ ආගමත් ශාසනයත් නගා සිටවන්න ඕන කියලා හිතාගන්න. එමෙ හිතාගෙන කොහොම හරි මේ විදේශ ආක්‍රමණත් එක්ක ගැටි ඉන්න කාලෙදී පසු කාලේ 19 වෙන සියවස වෙනකොට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ මේ ගංගාරාම විහාරස්ථානයේ නායකත්වය දෙනවා. මෙතන ඉන්නවා අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රණසිංහ මැතිතුමා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපතිතුමන්, ඒ වගේම ගොඩක් අය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පහස ලබපු අය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයක් අද බිහි වෙන්නේ නැහැ ගංගාරාම විහාරස්ථානයේ තිබුණා. හික්කඩුවේ සුමංගල හාමුදුරුවන්ට විදේශ බලපෑම් සියල්ලම තිබුණත් උන්වහන්සේ අධ්‍යාපනයේ හරය සහ අධ්‍යාපනයේ තියෙන අගය, ඒ කෝට්ටේ තිබුණු ශ්‍රී විභූතිය අනාගතයට ගෙනියන්න ඕන නිසා උන්වහන්සේ කෙසේ හෝ හදනවා පිඹුරුපත් විශ්වවිද්‍යාලයක්, එහෙම නැත්නම් පිරිවෙනක් හදන්න ඕන. කොළඹ ආනන්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය නම් කොට ගත්තහම විවිධ බෞද්ධ විද්‍යාල බෞද්ධ අධ්‍යාපනයට ඇමරිකාවේ ඕල්කට්තුමා සම්බන්ධ කරගෙන ඒ පිබුරුපත් සියල්ලම හදන්නේ ගංගාරාම විහාරස්ථානය. මේ ලෝකෙට බෞද්ධ කොඩියක් බිහි වුණා නම් ඒ බෞද්ධ කොඩියට නිර්මාණය කරන්න මූල බීජ සපයන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ මේ ගංගාරාම කියන පුදුබිමත් එක්ක. එහෙම ගත්තහම මේ වෙන විට අපි ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය සහ අපේ අධ්‍යාපනයේ කෙසේ හෝ පෝෂණයක් වුණා නම් විදේශ ආක්‍රමණත් එක්ක ඒකට ගංගාරාමේ ලැබුණු දායකත්වයේ අඩුවෙන් නැකෙන් කියන්න. ඒ පරම්පරාවෙන් පැවතෙන අවසානයේදී අපේ අස්සජි නායක හාමුදුරුවන්ට කලින් හිටපු අපේ පොඩි හාමුදුරුවෝ හැමෝම දන්න ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ උන්වහන්සේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක් රජයේ හදන්න කලින් වෘත්තීය පුහුණු අධිකාරිය ලංකාවට ස්ථාපිත වෙන්නේ 1994. උන්වහන්සේ 1979 දී වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයක් ශ්‍රී ජිනරතන වෘත්තීය අධ්‍යාපන ආයතනය බිහි කරනවා. ඒ දූරදර්ශී නායකත්වයේ, ඒ දූරදර්ශී මඟ පෙන්වීම, ආගමික මඟ පෙන්වීම ගංගාරාමයේ හැමදාම තියෙනවා.
අපේ නායක හාමුදුරුවෝ ගංගාරාමයේ අස්සජි නායක හාමුදුරුවෝ දැන් වැඩ විසෙන නායක හාමුදුරුවෝ කවදාවත් මං දන්න කාලෙක උපන්දිනයක් සමර වෙන්නේ. උන්වහන්සේ හැමතිස්සෙම කියන දෙයක් තමයි උපන්දිනය කියලා කියන්නේ සමරන්න ඕන මිනිස්සුන්ට තවත් අනාගතයක් හදලා දෙන්න. උන්වහන්සේ හැමතිස්සෙම බැලුවේ ළමයින්ට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. අපේ පොඩි හාමුදුරුවෝ අපවත් වූ වදාළ වුණ ගමන්ම උන්වහන්සේ හැදුවා ශ්‍රී ගිරිරත්න ශ්‍රී කලකොට ශ්‍රී ඥානේශ්වර ශිෂ්‍යත්ව අරමුදල. ඒකෙන් මේ වෙනකොටත් ආබාධිත ළමුන් ඇතුළුව විශාල ප්‍රමාණයක් ලංකාවේ සහ විදේශ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබනවා. උන්වහන්සේ හැමදාම උපන්දිනයට කරේ මේ වගේ දෙයක්. ඒ නිසා උන්වහන්සේ උපදෙස් දුන්නා මේ ශිෂ්‍යත්ව ලබා දීලා අධ්‍යාපනයේ හදාරන්න මේ ලබා දිය යුතු ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. දුවේ පුතේ ඔබට මේ තියෙන අධ්‍යාපනය මම දන්නවා මෙතන ඉන්නවා ආබාධිතයි, දුෂ්ටාබාධිතයි. මේ ආබාධය කියන එක කවදාවත් හිතන්න එපා බාධාවක් කියලා. ලෝකේ බ්ලැක් හෝල් සයන්ස් එහෙම නැත්නම් කළුකුර විද්‍යාව හොයාගත්ත විද්‍යාඥයා හොගින්සම් කවදාවත් ඔහු හිතුවනම් මම ආබාධිතයි කියලා. අද ඒ වගේ විද්‍යාවක් සයන්ස් එකක් ලෝකෙට බිහිවෙන්නේ. දැන් මෙතෙන්ට එන ආණ්ඩුකාරතුමාගේ පියා ලංකාවට පැමිණෙන්නේ පංජාබ් වලින් සරණාගතයෙක්. ඔහු සරණාගතයෙක් විදිහට හිටියා කියලා හිතුවනම් ඒ ආණ්ඩුකාරතුමාගේ වෙන්නේ නැහැ ඔහුගේ පුතා. ඔහු ආණ්ඩුකාරවරයා වෙන්නේ අධ්‍යාපනය තුලින්. අධ්‍යාපනය තුලින් ඕනම දෙයක් මකල් ගන්න. තමන්පත් වෙන තත්ත්වය, තමන්ගේ ආපු ගමන් මඟ, තමන්ගේ දෙමව්පියන්ගේ තිබුණු තත්ත්වය, සමාජ පසුබිම මොන රටින් ආවද ඒ වැඩක් නැහැ. ඔබට ඒක හොඳට පේනවා. ලෝකේ එක්සත් ජාතීන්ගේ සම්මේලන මහලේකම් ලැබෙනවා අප්‍රිකානු රටවලයි. දකුණු ඇමරිකාවල කුඩා රටවලයි අධ්‍යාපනය තුලින් ඒක කරන්න පුළුවන්. ඒක නිසා මේ ළමයින්ට කවදා හරි දවසක අධ්‍යාපනය තුලින් ඉස්සරහට ඇවිල්ලා ඒ දේවල් හදාගන්න පුළුවන්. මම මේ කිව්වේ ආණ්ඩුකාරතුමා සරණාගතයෙක් විදිහට ඔහුගේ පියා ඇවිල්ලා ඔහු පසුව කාලෙක ඇපිට් කියන අධ්‍යාපන ආයතනයත් හදනවා. මේ ඉන්න පොලිස්පතිතුමා ඉතාමත් දුෂ්කර ගම්මානයක මතුගම ප්‍රදේශයෙන් පැමිණෙන්නේ. ලංකාවේ පොලිස් සේවයේ පත් වෙන්න පුළුවන් 15ම නිලයෙන් පත් වෙලා අද ලංකාවේ උකිලම් පොලිස් නිලයට පත් වෙන්නේ අධ්‍යාපනයේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මේ මගේ ඉස්සරහින් මේ අධ්‍යාපන ලේකම් වරන් මැතිතුමා. ඔහු ගාල්ලේ අධ්‍යාපනය ලැබලා මේ තත්ත්වයට ඇවිල්ලා අද ලේකම්වරයෙක් වෙලා ඉන්නේ පරිපාලන සේවයේ විශිෂ්ටයෙක් වෙන්නේ අධ්‍යාපනය. ඒ වගේම මේ අපේ මහාචාර්යවරු සුරංග මහාචාර්යතුමා, ගාමිණී මහාචාර්යතුමා, ඒ වගේම රත්නසිරි මහාචාර්යතුමා මේ සියලුම දෙනා අධ්‍යාපනය තුලින් ආවේ. මට ගාමිණී සර් ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද මගේ ආචාර්යවරයා නිසා. ඔහු විභාගයේ 3 පාරක් අසමත් වෙනවා. 4 වෙනි පාර ඔහු කරේ නැත්නම් අද මහාචාර්යවරයෙක් වෙන්නේ නැහැ. ඔහු ඒ ලෙවල් කරන සල්ලි නැති වුණාම වඩු වැඩ කළ ඉගෙන ගන්න. ඔබ අහලා ඇති, ඔබ දැකලා ඇති ඔහුගේ ජීවිත කතාව. අද ලංකාවේ ඉන්න සුප්‍රසිද්ධම මහාචාර්යවරයෙක්. ලංකාවේ සහ ලංකාව සහ චීන සම්භවයේ පිළිබඳ චීන කුමාරිකාවක් සම්බන්ධයෙන් පර්යේෂණයක් කළ ලෝකෙට ලංකාවත් එක්ක තිබිච්ච ඒ රාජකීය තානාපති සම්බන්ධතාව නිරාවරණය කළ දුන්න ඔහු. ඒ සියල්ලම මැදවච්චිය වගේ කුඩා ගම්මානයකින් ඉතාමත් දුෂ්කර විදිහට ඇවිල්ලා වකුගඩු රෝගයෙන් ඔහුගේ පවුලේ සියලු දෙනා මැරෙද්දී ඔහු අධ්‍යාපනය තුලින් නැගී සිටිනවා. ඒක තමයි ජයග්‍රහණයේ එකම මාර්ගය. 5 star hotel, තරු පහේ පන්ති හොටෙල්ස් වල කෑම විසි කරත් කාටවත් දෙන්නේ. ඒ වගේම අධ්‍යාපනය කියන දේ තවත් කෙනෙකුට දෙන්න ගොඩක් අය අකමැතියි. අපේ අස්සජි නායක හාමුදුරු හැමතිස්සෙම කියන්නේ අධ්‍යාපනයේ තුලින් විතරයි මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. අධ්‍යාපනයේ තුලින් විතරයි ඒක කරන්න පුළුවන් කියලා. ජිනරතන වෘත්තීය පුහුණු ආයතනයේ ශිෂ්‍යත්ව දීලා ළමයින්ට උගන්වලා සීසන් කාඩ් එකක් දීලා තමයි යවන්නේ. හැමදාම උන්වහන්සේ ගාවට එන අධ්‍යාපනයේ ඉල්ලගෙන එන කිසිම කෙනෙක් හරවල යවන මම මේ කාලේ දැකලා නැහැ. ඒ නිසා මම පොඩි උදාහරණයක් කියලා නවත්තන්න. ඒක තමයි අපේ අරමුණ. මේක තමයි ගංගාරාමේ අධ්‍යාපන හබ් එක එහෙම නැත්නම් අධ්‍යාපන කලාපයේ තියෙන අරමුණ. සුදු පාලනයට එරෙහිව ඔබ දන්නේ නැති දකුණු අප්‍රිකාවේ කොතරම් කැලලි ගැහුවත් නායකත්වයක් දෙන්න බැහැ. නෙල්සන් මැන්ඩෙලා කියලා ඔබ දන්නේ නොබෙල් සමතාවගේ දිනාගත්ත කෙනා ඔහු අවසානයේදී කළු ජාතීන්ට ජනාධිපතිත්වයේ උරුම කළා. ඔහුගේ නම මුලින්ම තිබුණේ රොසෙල්ලා මැන්ඩෙලාගේ. රොසෙල්ලා කියන්නේ ඔහුගේ ගෝත්‍රීය නාමයෙන් ආවේ. ඔහුගේ නමේ තේරුම තමයි ට්‍රබල් මේකර්. කිමනන්න ප්‍රශ්න හදන්න. මේ ටීචර් කෙනෙක් කිමනන්න ආචාර්යවරයෙක් ඉස්කෝලේදී කියනවා මේ නමත් එක කවදාවත් පුතේ ඔයාලට ඉස්සරහට යන්න බෑ. මම සුදු නමක් දානවා. ඔබට මේ රට දවසක බේර ගන්න පුළුවන් වෙයි.
ඔහු ඒ නම ගන්නවා, නෙල්සන් කියන නම ගන්නවා. අධ්‍යාපනය ලබනවා. නීතිඥයෙක් වෙනවා. කළු අයට තිබිච්ච පන්ති පරතරය, කළු අයට තිබිච්ච ඒ සමාජ විෂමතාවය ඔහු ඒක බේරලා දෙනවා. කොහොම හරි අවුරුදු 36ක් තිරේ ඉඳලා හරි අවසානයේදී ඔහු රටේ ජනාධිපති වෙනවා. ඔහුට වයස අවුරුදු 94. ඒක නිසා හිතන්න දුවේ පුතේ, කවදා හරි දවසක ඔබට අද බැරි වෙච්ච දේ අන්ධ වෙන්න පුළුවන්, ඇස්සේ කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒව ප්‍රශ්න නෙවෙයි. ඔබට ලෝකේ දකින්න බැරි වුණත් ඔබට දෙයක් දැක ගන්න පුළුවන්. ඔබට ඒක අනාගතේ උරුම කළ දෙන්න පුළුවන්. කවුරුත් ඔබ අගය කරයි දවසේ. ඒ නිසා නෙල්සන් මැන්ඩෙලා අවසානයේදී ජනාධිපති වෙලා කරපු කතාවේ තියෙන්නේ අධ්‍යාපනය කියන්නේ ලෝකේ තියෙන හොඳම අවිය. අවි වලින් යුද්ධ කළ කවදාවත් දිනන්න බෑ. මොලෙන් විතරයි දිනන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ වාසනාවන්ත අය, මට තව චූටි කතාවක් ගාමිනිස කියන්න හිතෙනවා. මොකද සේරුත් දන්නේ කතාවක්. මම උපාධිය ගන්න ආපු වෙලාවේ මම මට ඉංග්‍රීසි අධ්‍යාපනය ගන්න ඕන නිසා මම කිරුළුපන තියෙන, මට ඒක නම කියන්න බෑ, අධ්‍යාපන ආයතනයකට ගිහිල්ලා මම කියනවා මම ගාල්ලෙන් ආවේ හරි දුෂ්කර පැත්තකින් මට ඩිප්ලෝමාවක් සඳහා ශිෂ්‍යත්වයක් දෙන්න පුළුවන් නම් දෙන්න කියලා. මට කියනවා අද කට්ටිය නෑ, හෙට එන්න කියලා. මම ඊළඟ දවසේ යනවා. ගිහිල්ලා කිව්වාම කියනවා ලියුමකුත් එක්ක ඇප්ලිකේෂන් එකක් දෙන්න කියලා. මම අදත් අපේ නායක හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා ඒ ශිෂ්‍යත්වයේ කතා කරයි කියලා. තාම කතා කරේ නෑ. ඒ නිසා ඔබට ඒක ලැබිලා තියෙනවා. ඒක කවදා හරි උපාධියක් දක්වා ගෙනහිල්ලා මේ රටට ණය නැති පුද්ගලයෙක් වෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතිවන්ත වෙනවා ආචාර්ය දුලාන් හෙටිආරච්චි මහතාට. ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, හොඳ දැනුමතුකම් අපේ දරුවන්ට වගේම පැමිණි සිට දෙනාටම ලබා දීමට හැකියාව ලැබුණ අදිරණීදී දේපතේ දුලාම් හෙටිආරච්චි මහත්මයා සඳහන් කළ ආකාරයටම අධ්‍යාපනය කියන්නේ අත්තටු. ඒ අත්තටු ප්‍රයෝජනයට ගෙන ඔබට පුළුවන් මුළු ලෝකයේ පුරාම සැරිසරන්න. මේ ලෝකයේම දකින්න, මේ ලෝකයේ දිග පළල දකින්න. එතුලින් ඔබට පුළුවන් ඔබව ගොඩනගා ගන්න. ඔබව ගොඩනගාගෙන මේ සමාජය ගොඩනගන්න, ඊට පස්සේ අපේ රට ගොඩනගන්න ඔබට දායක වන්නට පුළුවන්. ඒ නිසා ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න, ඒ ප්‍රයෝජන අරගෙන අපේ රට, අපේ සමාජය ලස්සන කරන්න, අපේ සමාජය ගොඩනගන්න දායකත්වය දෙන්න කියලා අපි මහා ආදරයෙන් මතක් කරනවා. ඒ වෙනුවෙන් තමයි අපේ පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ මේ විදිහට ඔබට මේ ඩිප්ලෝමා පාඨමාලාවන් ලබා දීමට මූලිකත්වය ගත්තේ. උන්වහන්සේගේ ආගමික ශාසනික මෙහෙවරට එහා ගිහින් අධ්‍යාපනයට කරන මේ මෙහෙවරත් අපි නිරන්තරයෙන් අගය කළ යුතු වෙනවා. අප මේ අවස්ථාව සූදානම් කරලා තිබෙනවා උන්වහන්සේ පිළිබඳව හෙට උන්වහන්සේගේ ජන්මදිනයේ දිනම අපි කෙටි අතීත මතකාවර්ජනයක් එක්ක වීඩියෝ පටයක් නරඹන්න දැන් යමු වෙනවා කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ පිළිබඳව. In a world searching for meaning, some lives become a guiding light. From humble beginnings to becoming one of Sri Lanka's most respected spiritual leaders, when Dr. Kirinde Assaji-Thero has dedicated his life to service, wisdom and compassion. His leadership is not only in words, but in action. With discipline, clarity and vision, he guides people across all walks of life. Through spirituality, he inspires thousands to live with mindfulness, kindness and strength. At Gangaramaya Temple, his presence has shaped a center of learning, culture and unity. Through great events, teachings and community work, he continues to uplift society. Beyond borders, his vision reaches the world, building connections between nations, cultures and communities. He stands as a true global Buddhist leader. His work goes beyond religion, from education to social service to environmental awareness. He continues to guide a better future for all, a teacher, a mentor, a visionary. His presence brings calm, his words bring direction, a life devoted not to self, but to humanity, a legacy that will inspire generations to come. On this special day, we celebrate not just a birthday, but a life of purpose,
a life of service, a life of inspiration. We wish you long life, good health, and continued strength to guide the world with wisdom and compassion. ආචාර්ය කිරින්දේ අසජී ස්වාමීන් වහන්සේ පිළිබඳ රූපමය රචනාවන් ලියනවා නම් බොහෝ වෙලාවක් අපට ලියන්නට පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ මට වඩා එක දවසයි වැඩිමාන. උන්වහන්සේ විඩ දැක්කට පැය 24කට පස්සේ තමයි මම ඉපදලා තියෙන්නේ. 60 70 දශකයේ ඉපදිලා වැඩ කරපු අපි ඒ කාලේ කැමරා තිබුණේ නැහැ. දුරකථනයක් පාවිච්චි කරන්නට ඇය ගණනක් ඉන්නට ඕනේ. කෝල් එකක් ගන්න කතල් කාන්තරුවට යන්න ඕනේ. දැන් හැමෝම අතේ කැමරා තියෙන හැමෝම අතේ රූපමය මතකයන් තියාගන්න පුළුවන්. ඒ නිසා වගේ අති දුෂ්කර කාලවල සමාජ මෙහෙවරම් කරපු උන්වහන්සේලාගේ රූපමය රචනාවන් හදවතේ සිත් තුළ තැන්පත් කරලා තියෙනවා. ඒ තැන්පතුව අනාගතයේ මේ රට ගොඩනගන්නට ඉන්න දූතරුවන්ට ලබා දෙන්නටයි මෙවැනි වැඩසටහනක් උන්වහන්සේ ජන්මදිනය වෙනුවෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඒ වැඩසටහනේව සුභාශිංසන පණිවිඩය කරන්නට දෙන්න හි වටිනාකම වැඩි කරන්න එක්කුණු විද්වත් සභාවේ පෙර කතාවේදී පූර්වකය ගෙනාව අපේ ගාමේ රණසිංහ මැතිතුමා පිළිබඳ. ඒ නැවත කියනවට වඩා ඒ පූර්විකාව තුළින්ම මහිතම ගෞරවයෙන් ආරාධනය කරනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රණසිංහ මැතිතුමාට මේ අවස්ථාවේදී සුභාශිංසන පණිවිඩයක් එක් කරන්නට. සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක්. අවසරයි අපේ හාමුදුරුවනේ, පරිස්පත්තුමා ඇතුළු සියලුම රාජලේකම්තුමනි, රාජ්‍ය නිලධාරීන්, ශිෂ්‍යත්ව ලබන අය, දෙමාපියෝ සියලු දෙනාගේම අවසරයි. මම හිතනවා අද හුඟක් අයට සතුටු දවසක් එකක්. අපේ හාමුදුරුවෝ සතුටු දවසක්. උපන්දිනය පිළිපෙනේ මහා දෙවන්ත දානයක් දෙන වෙලාව. අබෝ ශිෂ්‍යත්ව ගන්න අයට සතුටුයි. ශිෂ්‍යත්ව තමන් ලබනවා. දෙමාපියන්ට සතුටුයි. දරුවෝ ඒක ලබලා තියෙනවා. ඒ අස්සේ අපිට සතුටුයි. ඔබත් එක්ක සතුටු වෙන්න අපිට අවකාශ ලබා දුන්නට මම දුලාන්ට ස්තුති කරලායි පටන් ගන්නෙ. ඒ සතුටු වෙන්න පුළුවන් අවස්ථාවකට අපිව දායක කරගත්තා. මම හිතනවා විශේෂයෙන් මෙතන සුදු ඇඳගෙන ඉන්න අය ඊට පස්සේ අද ජීවිතේ ටිකක් සංක්‍රාන්තිමය දවසක්, විශේෂ දවසක් වෙයි කියලා. සමහරට මේ වෙච්චි ගොඩක් මිස්ටේක් වෙච්ච අත්තරදු වෙච්ච අය වෙන්නට මේ ඉන්න කියලා මම විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයේ අවුරුදු 20කට පෙර ආසන්න කාලයක් ඉන්න නිසා මම විශ්වාස කරනවා මේ මිස්ටේක් වෙච්ච අය කියලා. O level, A level අර අපි ගත්ත විධිමත් මාර්ගය යන්න බැරි වෙච්ච අය වෙන්නේ නැති. ජීවිතේ මගේ ඇරුලාට ආපහු ඒක නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. ඉතින් මගේ සමහර අත්දැකීම් ඔබත් එක්ක විඩාඩි කීපයක නිබදා ගන්න සිද්ධ වෙනවා. මෙතන මූණ වලින් පේනවා මට විවිධ වයස් වල විවිධ ආබාධිත තත්ත්වයන්. ආබාධිත කියලා කියන්න බෑ. අපි ඔක්කොම විශ්වයේ හැමගෙන අර මොකක් හෝ ආබාධයක් තියෙනවා. ආබාධ ඉන්නේම අපිව පරීක්ෂා කරන්න සහ අපේ තියෙන 6 වෙනි ඉන්ද්‍රිය විවෘත වෙන්නයි. අපි පංචේන්ද්‍රියකින් තිබෙන 6 වෙනි ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. අපිට එකක් අයිමු වුණාම ඒ වගේම ලෝකෙ ශක්තිමත් මිනිස්සු හදන්නේ ඒ බැරි ආව. එහෙම නැත්නම් ඒ දුෂ්කරතාවය. මම ශිෂ්‍යත්වයකට ඉස්සෙල්ලම යුද්ධ කරන්නේ මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා. හරියටම අවුරුදු 40ක ඉස්සෙල්ලා. ඒ 15 ශිෂ්‍යත්වයට. ඒකෙදි මට 99න් මිස් වෙලා යනවා. ඒ මගේ ජනප්‍රිය පාසලකට යන්න තිබුණ අවකාශය. මොකද මට මදි වෙන්නේ ලකුණු 150ක් විතර ප්‍රමාණයක්. 14ක විතර ප්‍රමාණයක් වගත්පත් කරගෙන තිබුණා. මුළු පන්තියම එකතු කළා සමහරට අපිට ඒක අරගන්න බැරි වෙන්නේ නැහැ. ඒතරයි පළවෙනි ශිෂ්‍යත්වය උත්සාහය. ඊට පස්සේ මම O level වලට එනකොට යුද්ධේ අපි මායින් ගම්මානවල යුද්ධ කීපයක් වල තිබුණා. එකක් ත්‍රස්තවාදී කලබල. අනිත් පැත්තේ ප්‍රවාහන සහ ආර්ථිකමය යුද්ධ, පහසුකම් පිළිබඳ යුද්ධ ඔක්කොම තියෙනකොට පළවෙනි පාර ඒ O level ලියනකොට ඔබත් එක්ක කියන්න තරම් ලැජ්ජාවක් විතර ගානකට තමයි ප්‍රතිඵල හම්බ වුණේ. ඒ නිසා ඒක අමතක කළා මම දෙවෙනි වතාව O level ලියන්න උනා. ඒ වෙලාවෙත් දුක වෙනසක් සිද්ධ වුණේ නේ. ඒත් ඔබත් එක්ක බෙදා හදා ගන්න පුරාන් තරමේ ප්‍රතිඵලයක් හොයාගන්න බැරි වුණා. ඉතින් කාලයකට පස්සේ ආපහු
තුමිරි පාරේලවල් ඕලෙවල කරනකොට පෙරේත පාදයෙන් පාස් වෙන්න පුළුවන් වෙනවා. ඒ ලෙවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වෙලාවේ මට උදව් කළා පාර්ශව කීපයක්ම ආර්ථික වශයෙන් විවිධ මට්ටමින්. ඒකදී මම එක තීරණයක් ගත්තා. දැන් හොඳට වැටි ගත කරපු කාලය. දැන් 6 වෙනි ඉන්ද්‍රිය අවදි කරගන්න ඕනේ. දැන් මගේ පාර හොයාගන්න ඕනේ. ඒ නිසා මම අවුරුදු 19කට පස්සේ එතකොට මම අවුරුදු 19ට පස්සේ තමයි ඒලවල් පන්තියේ පළවෙනි වතාවට පන්තියක පළවෙනියෙක් වෙන්නේ. ඒ අවුරුද්දේ පළවෙනි වතාවට බෞද්ධ සමිතියේ සාහිත්‍ය සමිතියේ සභාපතිවරයා වෙන්නේ. කතික තරගයක සභාපතිද ක්‍රීඩාවක පළවෙනි සහතිකය ලබා ගන්න මම අවුරුදු 19 දී. එතන පස්සේ ඒක අන්තර්ජාතික මට්ටමකට නිකන් මම ක්‍රීඩා කරා විශ්වවිද්‍යාලේ වාර්තාවක් තාම තියෙනවා. ඊට පස්සේ පළවෙනි වතාවට මට අවුරුදු 19 ගියා. මට ඒක තේරුම් ගන්න. ඊට පස්සේ උසස් පෙළ ලියුවාම බෙදවත් ඒකට මධ්‍ය මහාවිද්‍යාලේ ඒකේ හොඳ ප්‍රතිඵල හම්බුණා. මගේ 97 ඉඳලා තාම කිසිම වෙලාවක කිසිම විභාගයකට දෙවරක් මුල දීලා නැහැ. දැන් විභාග 86ක් දීලා තියෙනවා. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඒකකවත් එක හෝ දෙක කලාතුරකින් තුන හම්බෙලා තියෙනවා. එතකොට මට හම්බෙන පළවෙනි ශිෂ්‍යත්වය තමයි මහා පොළ ශිෂ්‍යත්වය. අපේ හැවරේ මම ශ්‍රී ලාංකිකයන්ට උපුටව නායකයෙක් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මට හම්බෙච්ච මහා පොළ ශිෂ්‍යත්වය. ඒකේ මම ගොඩාක් ප්‍රයෝජන ගත්තා. මම හිතන්නේ මගේ කාණ්ඩි 540 වැඩිම වැඩගත්තේ විශ්වවිද්‍යාලෙන් හරි රූප දණ්ඩකින් සියලු වියස ගත්තා වගේ මම මගේ විශ්වවිද්‍යාලයෙන් ඒ ටික ගත්තා. ඊට පස්සේ මට ශිෂ්‍යත්වයක් හම්බ වුණා චීනයෙන් චීන රජයෙන් ආචාර්ය උපාධි හදාරන්න. 2014 ආපහු ඉන්දියානු රජයෙන් තවත් ශිෂ්‍යත්වයක් හම්බුණා ඉංග්‍රීසි හදාරන්න. ඊට පස්සේ 2019 දී තායිලන්තයේ කැෂාට් විශ්වවිද්‍යාලයේ තවත් ශිෂ්‍යත්වයක් හම්බ වුණා. කළමනාකරණය හදාරන්න. මේවා හම්බ වුණාමත් නෙවෙයි මම ගොඩක් වෙලාවට මහන්සිලා ගත්තේ හම්බ වුණා. ඒ ශිෂ්‍යත්වයට ඉක්නවන්නට මට 100,000ක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. මට මේ අවස්ථාව ඔබට ආමන්ත්‍රණය කරන්න බෑ කියලා. අපි අම්මට තාත්තටයි සිද්ධ වුණා නම් සියලුම වේදන් දරන්න අධ්‍යාපනයට මට ඔබට 100,000ක් විශ්වාස කරලා කියන්න පුළුවන්. අවම වශයෙන් 5 වසරටවත් මට එන්න අවකාශ ලැබෙන්නේ නැහැ කියලා. හරි. එසින් ඔබට පෙවුණා මගේ ආර්ථික තත්ත්වය කොයිතරම්ද තිබුණේ කියලා. ඒ සබ අත ඔබට ලැබෙන්නේ ලෝකෙට ඇතුල් වෙන්න තියෙන බර යතුරක්. මේ යතුර බාර ගන්න ඔබින් මට ඉල්ලීම් දෙකක් කරන්න තියෙනවා. එක ඉල්ලීම තමයි මේ ශිෂ්‍යත්වය ඔබට නොමිලේ ලැබුණාට ඒකට විශාල වැයක් අපේ මහානායක හාමුදුරුවෝ ගයාන් දුලාන් ඇතුළු කණ්ඩායම දරනවා. නිසා මම ලැබපු ශිෂ්‍යත්ව ඔක්කොම මට මුදල් වශයෙන් හම්බුනට අපේ රටේ මිලියන 22කට ආසන්න ජනතාව බදු ගෙවුවා. නිසා ඔබගේ පළවෙනි ඉල්ලීම තමයි මේ ශිෂ්‍යත්වය හරියට පාවිච්චි කරන්න. ජීවිතේ මෙච්චර කාලයක් වැරදිච්ච හැම එකක්ම හදාගන්න තියෙන අවසාන අවකාශය කියලා හිතාගෙන මේ ශිෂ්‍යත්වය පාවිච්චි කරන්න. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ ආචාර්ය මණ්ඩලයේ මිරිකලා පොඩි කරලා තරලා ඒ දැනුම ගන්න. අරගෙන දෙවෙනි පියවර තියන්න. වයස කිසිසේත් බාධාවක් වෙන්නේ නැහැ. ඔබට ලෝකයේ ඕනම තරකට යන්න. දෙවෙනි එක තමයි මගේ ඉල්ලීම. ඔබ ශිෂ්‍යත්වය ලබා ගත්තා වගේ ඔබ පිළිවෙලක් ඇති කරගෙන ඔබ ඉලක්කයට ළඟා වුණාම මතක තියාගන්න අපි තුන්වෙනි ලෝකේ රටා. අපි කවදාවත් අඳුරන්නේ නැති ඒ තේදලු කරන අක්කනංගි. ඒ ගන්න අර රුපියල් 50යි රීලෝඩ් එකෙන් ගහන බදුවනේ. ලංකාව වටේටම ඉන්න දීවරයන්ගේ බදුවනේ සපත්තු බසන්නන් ඉඳලා වකුගඩුවක් භාගයක් අතෙන් එල්ලගෙන ගොවිතැන් කරන අනුරාධපුර පොළොන්නරුව අම්පාර ඉඳලා ඒ හැම කෙනාගේම බදුවලින් ඔබ ඉගෙන ගන්න. ඒ නිසා නැවත අපේ රටට සේවය කරන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඒ නිසා මගේ ජීවිත වෙනස් කරා මට ලැබුණු ශිෂ්‍යත්ව මම හිතනවා ඔබටත් ඔබේ ජීවිත වෙනස් කරන්න පුළුවන් මේ ශිෂ්‍යත්වය. මම ශිෂ්‍යත්ව විදියට දකින්නේ මෙන්න මේ කාර්යය. මම ශිෂ්‍යත්වයක් දකින්නේ පියාඹන්න කැමති ඒ තමන්ට අත්තටු නැති කුරුල්ලන්ට හම්බෙච්ච අත්තට එකක්. ඒ නිසා ඔබ ඉලක්කවලට පියාඹන්න. නිකම් බෑ. ඒකට ලොකු අප්‍රතිහ ධෛර්යය. එන දුෂ්කරතාවට මුහුණ දෙමින් ඒ කාර්යය කරන්න ඕනේ. නොපසුබස්නා ශක්තිය අපිට තියෙන්නට වෙනවා. අපිට හැම පහසුකම් තියන අය නෙවෙයි. අපේ ගෙවල් වල
ප්‍රශ්න පත්තර තියෙන විභාග දෙපාර්තමේන්තුවටත් වඩා ලොකු ප්‍රශ්න පත්තර අපේ ගෙවන්නේ තියෙන. හැබැයි මතක තියාගන්න. මේ හැම එකකින්ම අපිට ජය ගන්න ඕනේ නම් අපි ඉලක්ක වලට යන්න ඕන නම් ලෝකේ තියෙන හොඳම භාවත අධ්‍යාපනයේ තුලන්ස ඉතා හොඳින් කිව්වා. මට කියන්න තියෙන එක නෙල්සන් මැන්ඩෙලා නෙවෙයි කවුරු කිව්වත් තාමත් ලංකාවේ උගත්කමට ඒ උපාධියට ඩිප්ලෝමාවට තාමත් තියෙනවා. කෙනෙකුට ගොඩ යන්න ඕන නම් ශ්‍රී ලංකාවේ තාමත් අධ්‍යාපනයේ ගොඩ යන්න මේක ඇතුලේ අවකාශ තියෙනවා. ඒ නිසා මන් උත්සාහය වෙන්න හෝ කලකිරෙන්න ඕනේ නෑ මේ ක්‍රමයන් පිළිබඳව. අපි වැටිලා තියෙනවා එක්තරා විදියක. මේක ගොඩ ගන්න පුළුවන් අපිට. ඒක කරන්න පුළුවන් අධ්‍යාපනයේ. මම ඔබට ආරාධනා කරනවා අද ලැබෙන ගෞරවණීය ශිෂ්‍යත්වය දිව්‍යරදු විදියට පාවිච්චි කරලා ඔබේ හීන වලට ළඟා වෙන්න කියලා. ඒකේ මතේ අසජි මහානායක අපතුමා ඔබ වහන්සේට නිරෝගී උපන්දින ප්‍රාර්ථනා කරනවා. මම ගංගාරාමයට එකතු වෙලා මහ ලොකු කාර්යයක්. ගංගාරාමයට එකතු වෙච්ච කාර්යෙත් මම ඔබට සඳහන් කරන්නට ඕනේ. මගේ මම යම් තනතුරක් ධර්ම වෙලාවේ ලංකාවේ විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් එක්ක ගනුදෙනු කරා. බුදු දහමේ අනුව පන්සල් තියෙනවා, පිළිම තියෙනවා, චිත්‍ර තියෙනවා. අපි නිවන් දකින්නට අපිට පද දේශනා කරනවා, අපේ ඊළඟ ආත්මය හදනවා. ඒ තමයි ඒ තත්ත්වය. ගංගාරාමේ මම මිනිස් විදියට දකිනවා. ඒ නිවනට පෙර මිනිස්සු ජීවත් වෙන්නට ඕනේ. මිනිස්සු ආර්ථික හදාගන්න ඕනේ. මිනිස්සුගේ ඒ භෞතික තත්ත්වය හදාගන්න ඕනේ. ඒ හදාගන්න අවශ්‍ය කරන හැම පහසුකමක්ම ලබා දෙන ස්ථානයක් විදියටයි මා දකින්නේ. ඒකේ කටයුතු සියල්ලම 100ක් කියලා අපි ගණනය කළොත් මම දැක්කේ 75%ක් වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු. ඒ නිසා අපේ හාමුදුරු ලෝකයට අවශ්‍ය වෙන තත්ත්වයන් එය නිර්මාණය කරන්න ওই සම්පත් නිර්මාණය කරන්න ඕන එක එක්කඩුවේ අපේ හාමුදුරුවන් ඉඳලා අපේ පොඩි හාමුදුරුවන් ඉඳලා තුන්වෙනි පරපුරේ අසජි හාමුදුරුවොත් ඒක තේරුම් ගන්න. ඇගේ ධනෙ විශාල වශයෙන් වෙන් කරලා තියෙනවා. මගේ ඇස් කන අපිට මා දැකලා තියෙනවා. ඒ ධනෙ අරගෙන ඒ මුදල් අරගෙන තමගේ ජීවිතය වෙනස් කරගත්තා. හරු අපූර්ව දර්ශනයක් මට ඉතා මෑතකම මා ඒකෙන් අනතුරුව නතර වෙනවා. එක්තරා ඉහළ ළමෙක් ඇවිල්ලා හිටියා ගංගාරාමෙට අපේ හාමුදුරුවන්ට වදලා යන්න. ඒ අම්මයි තාත්තා අම්මා හිටියේ නෑ මට මතක හැටියට තාත්තා වනේ. ඊට පස්සේ මම එක්ක පොඩ්ඩක් කතා කරා. එයා මෙඩිකල් ෆැකල්ටියට සිලෙක්ට් වෙලා තිබුණේ. ඒකේ කතාව හරි ෂෝක් එකක්. අසජි හාමුදුරුවෝ දවසක් දකුණට යන වෙලාවේ මේ තාත්තා ඇවිල්ලා ශිෂ්‍යත්වයක් ඉල්ලනවා. තමන්ගේ DNA ඉගෙන ගන්න ඕන නිසා ශිෂ්‍යත්වය උන්වහන්සේ ලබා දෙනවා. පළවෙනි පාරේ යාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කමක් නැහැ. දෙවෙනි පාරේ විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කමකුත් නැහැ. ඒ ළමයා ඇවිල්ලා හරි අපූර්ව ඉල්ලීමක් කරනවා අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරනේ මට අවුරුදු 2ක් තිස්සේ වතා 2ක් තිස්සේ මට මුදල් පරිත්‍යාග දුන්නා. මට මගේ A level පන්ති වලට යන්න. මට මන් දැන් ඒ නෝට් ටික අරගෙන මං ගෙදර ඉඳලා පාඩම් කරනවා. මට තවදුරටත් ඒ ශිෂ්‍යත්වය අවශ්‍ය නැහැ කියලා. ගෙදර දරිද්‍රාවේ කෙරවලේ තාම නරක තැනක. එයා ආර්ථික වියක වෙනත් දික්වියකට නෑ. එයාට හීනයක් තිබුණේ එකම හීනේ තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒක කාර්මික ගොඩක් තිබුණා. ඒ ගමේ තිබුණු දුෂ්කරතාවය සහ පහසුකම් අවවීම, එයාගේ පවුල ගොඩ දාන්න තියෙන උවමනාව, ඒ ඔක්කොම ඒත් අපේ අසජි හාමුදුරුවෝ ඒ ශිෂ්‍යත්වය නතර කරන්නේ අකණ්ඩව දෙනවා. තුන්වෙනි පාර විභාගලේගෙන ඇය මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාලයක එයාගේ මෙඩිකල් ට්‍රීට්මන්ට් එක හදාරන්න පාවිච්චි. ඒ මගේ උදාහරණ එකක් විතරයි. ඒ වගේ 100 ගණනක් තියෙනවා. ඒ නිසා ස්විච්චාවේ වොලන්ටියර් සමාජිකයෙක් විදියට මම දැන් ටික කාලෙක ඉඳලා ගංගාරාමෙත් එක්ක වැඩ කරනවා. ඒ නිසා මම ඔබට කියන්නට පුළුවන් ඔබ තෝරාගත්තේ හරිම තැන. ඒ ගංගාරාමේ ස්වාමීන් වහන්සේ තමයි ඔබේ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන ආයතනයේ මූලිකවරයා. කුලපති ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබට මං හිතනවා මගහැරිච්ච ජීවිතේ ආපහු එකතු කරගන්න පුළුවන්. ඔබට මගහැරිච්ච ඉලක්ක ආපහු හඹා යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ ශක්තිය ඕන තරම් ඔබට තියෙනවා. ඒ ඔබ තෝරාගත්තේ නිවැරදිම ආයතනයක් කියලා මම ඔබට මතක් කරනවා. ඒ ආයතනයේ හේවණල්ලක වගේ පිටිපස්සේ මමත් ඉන්න නිසා ඔබ තෝරාගත්තේ හරි මේක.
ඔබට ඔබේ ජීවිතය ආලවකත් කරගන්න මේ හම්බෙච්ච අවසාන අවස්ථාව නිවැරදිව පාවිච්චි කරන්න කියලා මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා දුලාන් ඇතුළු වේ සියලුම දෙනාට මෙවැනි සිතුවිල්ලක් ආවට මෙච්චර මගේ තන ගිය වතාවේ 100කට වඩා මේ වගේත් ඒ වගේ එහෙම සිතුවිලි එනවා හරි අඩුයි මිනිස්සුන්ට. ඔබට ඒ කාර්ය මණ්ඩලයටත් මම මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් වශයෙන් කරගන්නවා. ඒකට ස්තුති කරා. එහෙනම් එන්න ඔබේ අපි අධිකාරිනවා ඔබට ඔබ වැළඳ ගන්න. මේ අධ්‍යාපන ලෝකෙට ඇවිල්ලා ඔබේ හේනවට නගාවෙන්න. අපි ඔබත් එක්ක ඉන්නවා. බොහොම ස්තුතියි. අපි ඔබතුමන්ට දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රණසිංහ මැත්තවන්ට අපේ දරුවන්ට අධ්‍යාපනයේ තියෙන වටිනාකම වැදගත්කම පිළිබඳව නැවත නැවතත් මතක් කිරීම පිළිබඳව අපි සූදානමින් ඉන්නේ මේ වැඩසටහන තුළ ඔබට දරුවන් 75 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන්නට වර්තමානයේ තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක පාසල් විශේෂ ශාස්ත්‍රයට වගේම ඉන්දියාට ගියපු විශේෂ ශාස්ත්‍රයන් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ලෝකයේත් එක්ක තරඟ කරන්නට නම් ඉන්දියාට ගිය දැනී සම්භාරයක් අපි අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ. අන්න එහෙම එකතු කරගන්න පුළුවන් විශේෂ ශාස්ත්‍රයන් ඇස්සේ විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව මානව සම්පත් කළමනාකරණය මනෝ විද්‍යාව මේ ආදී විශේෂ ශාස්ත්‍රයන් ඇස්සේ ඔබට පුළුවන් දැනුමින් සන්නද්ධ වෙන්න. සන්නද්ධ වෙලාට ඇතිවන් සඳහන් කළ තරඟ බීමට ශක්තිමත් තරඟකවරයෙකු ලෙස ඔබට ඇතුළු වීමට හැකියාව ලැබෙනවා. එhmenan මේ අවස්ථාවේ ඔබව ආමන්ත්‍රණය කරන්නට මා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබට තව තවත් අධ්‍යාපනයේ ඇති වටිනාකම පිළිබඳව තේරුම් කරාවිය තුමන් අධ්‍යාපන ලේකම් බර්නින් පෙරරණත් මන්ති තාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ අවස්ථාවේ ඔබ සියලු දෙනා වුණ ආමන්ත්‍රණය කරන්නට අවසරයි ආචාර්ය කිරින්දිදේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ පොලිස්පතිතුමනි ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ප්‍රමුඛ සියලුම නිලධාරි මහත්මීනි අපේ දුලාන් මල්ලි ඇතුළු සියලු දෙනාගෙන අවසරයි. විශේෂයෙන්ම අද දින මේ ශිෂ්‍යත්වලාභීන් වන පුතණුවන් දියණිවරුන් වෙනුත් අවසරයි. කොතනින් පටන් ගන්නද කියලා හඳුරන්නේ හිතා ගන්නවා. දුලාන් මල්ලි හොඳ පැහැදිලි කිරීමක් කරා. අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ආකර්ෂණීය අධ්‍යාපනයේ වටිනකම ගැන පුළුල් අවබෝධයක් ලබා දෙන ආකාරයේ සාකච්ඡාවක් කළා. දැනුම් දීමක් කළා. මට තියෙන බොහෝ තාක්ෂණික කාරණා කීපයක් කතා කරන්න විතරයි ඒක ආකර්ෂණීය ගන්නෙ නැහැ. බස්නාහිර පළාත පාසල් 1256ක් තියෙනවා. ජාතික පාසල් 79ක් එක්ක. ඒකේ අධ්‍යාපනය ලැබපු දුවදරුවන් විදියට අපට ආඩම්බරයක් අපේ ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන්ගේ ආදර්ශයෙන් අනුගාමිකත්වයෙන් ආරම්භ කරලා කටයුතු කරගෙන යන මේ ශිෂ්‍යත්ව වැඩසටහන. අපි දරුවන් 8,43,000කට වඩා වැඩි සංඛ්‍යාවක් අපේ හාමුදුරුවනේ පළාතේ අධ්‍යාපනය ලබනවා. මේ දරුවන් අතරින් දසදහසකට වැඩි සංඛ්‍යාවක් අවශ්‍යතා තමන්ගේ ළඟ තියෙද්දී ආර්ථික අපහසුතාව නිසාම අධ්‍යාපනය හැර යනවා. අපේ මහාචාර්යතුමා කිව්වා වගේම මහාචාර්යතුමා ප්‍රදාන අපි සියලුම පිරිස අතිශය වරප්‍රසාදලාභී පවුල් වලින් එන උදවිය නෙමෙයි. මා ඇතුළු අපේ මෙතන බොහෝ දෙනෙක් මා හිතනවා විශේෂයෙන් අපේ පොලිස්පතිතුමා දුලාන් මල්ලි ඇතුළු පිරිස අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඉන්නවා. බොහෝ දෙනෙක් අතිශය වරප්‍රසාදලාභී පිරිස වන්නේ නැහැ. සමහර ලාකදී ඔබ දැන් යම් තැනක ඉන්නව නම් දෙමාපියන් භාරේ ඊටත් වඩා සමහර ලාකදී ආර්ථික වශයෙන් පසුගාමී වන්නට පුළුවන්. නමුත් පැහැදිලිව මෙතන අපේ දුලාන් මහතාත් අපේ මහාචාර්යතුමත් කිව්වා වගේ අධ්‍යාපනයේ පිහිට වන්නට තමයි අද මෙතන බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයෙක් විදිහට අපේ හාමුදුරනේ අවස්ථාවක් ලැබෙන්නේ මට. එසේ නොවුනා නම් මා වෙනුවට වෙනත් අනුප්‍රාප්තිකෙක් මෙතන ලැබෙන්නේ. අධ්‍යාපනයේ අපේ ගුරුවරුන්, දෙමාපියන්, විශ්වවිද්‍යාල පද්ධතියේ සියලුම දෙනා අනිකුත් අපිට අධ්‍යාපනය ලබා දුන් සියලුම දෙනා නොවන්නට මේ තැනක මෙවැනි චරිතයක් මෙවැනි නිලධාරියෙක් රැඳෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථා බොහෝ තියෙනවා දරුවන් විදිහට ඔබට. යම් තැනක මගහැරෙන්නේ නැති. අපේ මහාචාර්යතුමා බොහොම සුමටව සුන්දරව ඒක ප්‍රකාශ කළා. එතුමාට ජීවිතේ මගහැරෙන්න තිබුණු අවස්ථා බොහොමයක් තියෙද්දිත් එතුමා ඒක අත් නැර කොහොමද ඒක රැඳුනේ කියලා. එල්ලිලා හිටියේ කොහොමද කියන කාරණා. මෙන්න මේක තමයි අපි ගන්න තියෙන ආදර්ශය. අපි ස්වාමීන් වහන්සේගේ චරිතය ගත්තොත් උන්වහන්සේ කිරින්දේ අස්සජි අපේ ආචාර්ය ස්වාමීන් වහන්සේ ගත්තොත් උන්වහන්සේගේ චරිතයේ තියෙනවා අපි පෞද්ගලිකව දන්න නිසා කාරණා බොහොමයක් අත් නොහැර රැඳීමේ ඒ ගුණයත් එක්ක තියෙන උන්වහන්සේ ලබාපු සියලුම දේ ලැබුවේ අධ්‍යාපනය කියන කාරණා. ඒ නිසා දරුවනේ ඔබට මහඟු අවස්ථාවක් රටට ඔබ අවශ්‍යයි. ලංකාවේ දරු පරපුර විදියට අපින් අත ඇරිච්ච කොටස සමාජයට දෙන්න නම් ඔබේ
අධ්‍යාපනය අනිවාර්යෙන් කන්නපත තබාගත යුතුයි. ඒ නිසා අපි 1979 කෙරින් අපේ පොඩි හාමුදුරුවෝ ආරම්භ කරපු මේ නිර්වතන විද්‍යාලයේ ප්‍රමුඛ කටයුතු අපේ තෙවිඳු ස්වාමීන් වහන්සේ දැන් මහා පරිමාණයක් කරගෙන අපට මතකයි ඉතාමත් සුළු උපකාර කීපයක් කරන්නට අවකාශය ලැබුණා පෙර රාජකාරී කළ ස්ථානත් එක්ක සම්බන්ධ වෙන උන්වහන්සේ අඳුරගන්නේ මහාචාර්යතුමනි ඒ ස්ථානයේදී අදටත් ඒ හිතවත්කම වගේ මේ ගෞරවනීය භාවය උන්වහන්සේ ළඟ අපි ළඟ තවමත් රැඳිලා තියෙනවා අඛණ්ඩව. ඒ වගේම සෑම අවස්ථාවකදීම සෑම වසරකදම අපේ කුදු මහත් සෑම කටයුත්තකදීම උන්වහන්සේගේ ආශිර්වාදය ගන්නට අපි පෙළඹෙනවා. මේක තමයි දරුවනේ අපට තියෙන්නේ. බෞද්ධ රටක බෞද්ධයන් විදියට බොහෝ දෙනෙක් මෙතන ඉන්න අන්‍යාගමිකයන් හිටියත් බුද්ධාගම ප්‍රමුඛ වෙන රටක උන්වහන්සේ ලබා දෙන මේ සත්කාරය හරහා ඔබට ලැබෙන දේ අතිමහත්. ඔබ පෙරපින් කරලා තිබෙනවා දරුවනේ. පෙරපින් නොකරන නම් ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබත් අපේ සමාජයේ සාමාන්‍ය පෙළින් උසස් පෙළින් අමතර පන්ති වලින් හැලෙන දරුවන් ගොඩනට වැටිලා සමහර ලාකදී ඔබ රැඳෙන්නේ අපි කවුරුත් යන්න බලාපොරොත්තු නොවන තැනක. තවත් සමහර ලාකදී ඔබ වර්තමානයේ සමාජයේ සාමාන්‍ය කතා බහේ තියෙන තැනක නතර වෙන්නේ. එහෙම නතර වුණොත් ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන් ආලෝකය කරා යන්නේ නැහැ. අඳුරටමයි යන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ දෙන්නේ ආලෝකයක්. රටේ අනාගතේ බාරගන්නින් ඔබට උන්වහන්සේ දෙන්නේ උන්වහන්සේගේ පුද්ගලික මුදල් පරිත්‍යාග වලින් පමණක් නෙවෙයි අපි දන්නවා උන්වහන්සේට ඉන්නවා සුබපදන්නන් දසදහස් ගණනක් ලංකාව විතරක් නෙමෙයි. උන්වහන්සේ ඒක දුරකථන පණිවිඩයකින් ශිෂ්‍යත්වයක් පමණක් නෙවෙයි ඕනම කෙනෙකුට උපකාරයක් දෙන්න ඕන දේශීය වශයෙන් උන්වහන්සේගේ තියෙන මේ සමාජ ජාලයත් එක්ක ඕන අවස්ථාවකදී කරන්න පුළුවන් උපරිම දේ කරන්න පුළුවන් විශේෂින් දරු පරම්පරාව. අදටත් මේ වෙද්දිත් නිර්රතන විද්‍යාලයේ සූර්යවව අපුරැස්සේ තවත් තැන් ගණනාවක තියෙන උන්වහන්සේගේ මේ අධ්‍යාපනය ලබා දෙන තෝතැන් මේ සියල්ලක්ම අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විතර රැඳෙනවා. අපි ලබා දෙන දැනුමට වඩා මහ විශාල ප්‍රමාණයක් දැනුම ලබා දෙන මේ දරුවන්ට. මොකද ඔවුන් සමාජ අතරමං වෙන පිරිස. ඔවුන් අතරමං වෙන්නට නොදී තමයි අද මේ අවස්ථාව උදා කරලා දෙන්නේ. අවසාන වශයෙන් මේ සත්කාරයට දායකත්වය ලබන්නේ ඉතාමත් සුළු වශයෙන් අපිට අවස්ථාවක් ලැබුණ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විදියට දුරන් මල්ලි කරදකරාදිකටම අපි හාමුදුරනේ මගෙන් අහනවා වරණ අයියා දැන් හාමුදුරුවෝ තව ටික වෙලාවකින් කෝල් එකක් ගන්න ඉස්සරලා මේ තොරතුරු ටික අපිට ඕන කියලා. මොකද අපි පාසල් වල දරුවන්ට ශිෂ්‍යත්වය දෙන්නට පළාත් අධ්‍යක්ෂතුමිය කලාප කාර්යාලය හරහා සුළු උපකාරයක් කළා. අපි දරුවන් තෝරාගන්න දුවේ පුතේ ඔබ පාසල් වලට අපි තොරතුරු යවලා හාමුදුරනේ ඒක විවිධ ක්‍රමයකට අපි කළ යුතුයි. ඒ නිසා පොඩි කාලයක් ගත වුණා. ඒ සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් සිදු වුණාද දන්නේ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලනවා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විදියට. අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් හිටියා බටහිර විලියම් වර්ඩ්ස්වර්ත් කියලා. ඔහු වරක් ප්‍රකාශ කරනවා උස් කඳු මුදුනක උස ඇති ගසක් වන්නට ඔබට නොහැකි නම් නිම්නයක කුඩා පඳුරක් වන්න. උස් කඳු මුදුනක උස ඇති ගසක් වන්නට ඔබට නොහැකි නම් නිම්නයක කුඩා පඳුරක් වන්න. නමුත් ඒ පඳුරු අතර හොඳම පඳුර ඔබ විය යුතුයි. එහෙමනම් දරුවනේ ඔබ ඒ හොඳම පඳුරු අතර වටිනාම පඳුර වෙනවා දකින්න එක තමයි ස්වාමීන් වහන්සේගේ තපසිරුණාගේ අපේක්ෂාව. සිවුදනාට ස්තුතියි. ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන දවසේදී අධ්‍යාපනය පිළිබඳ ස්වර්ණමය මතකයන් වටිනාකම් අපිට අහන්නට ලැබෙනවා. අප පොලිසිය තුළ රාජකාරය කරන්නේ ඇගේ හයියටත් වඩා මොලේ හයිය. අපරාධකරුවෙකු සංවිධානාත්මක අපරාධකරුවෙකු කොටු කරගන්නේ අධිකරණයෙන් දඬුවම් ලබා දීම දක්වා තර්ක කරන්නේ ඇගේ හයියෙන් මොලේ හයිය. පොලිසියට අධ්‍යාපනය කියන දේ ඉතාම වටිනවා. පොලිසියේ නිලධාරීන්ගේ දරුවන්ටත් මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අපට ඉතාම වටිනාකමක් වෙනවා. මේ අධ්‍යාපනය ලැබෙන දරුවන් බොහෝ විට අනාගතේ පොලිසියට එන්නත් පුළුවන්කම තියෙනවා. පොලිසිය තුළ අධ්‍යාපනය පිළිබඳ කතා කරනකොට අපට දෙන්න තියෙන වටිනාම ඉහළම උදාහරණය තමයි අපේ පොලිස්පතිතුමා. එතුමා අධ්‍යාපනයේ නිසා ලද ජයග්‍රහණය තමයි පොලිස්පතිතුමයට පත්වන්නේ. ගල් ගහන සරසවියේ දරුවන් පාලනය කරන්නට සරසවියට ගිහිල්ලා ඒල් ගල් පාරවල් මල් පොකුරු බවට පත් කරගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එතුමා ප්‍රවේශ කරනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබනකොට අපිට ඉරිදා විවේකයක් හම්බ වෙනවා නම් ඒක කාන්තාරයකදී වතුර ටිකක් හම්බ වෙනවා වගේ. ඒත් ඉරිදා විවේකයවත් එතුමා ගන්නෙ නැහැ. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්නට ඒ දවස පොලිස් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ අවසරය අරගෙන
ඉරිදා දවසෙත් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා එතුමා පොලිස් විද්‍යාලයෙන් පිටතට යනවා. එහෙම ගිහිල්ලා තමන්ගේ දැනුම වැඩි දියුණු කරගෙන නීති විද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිධාරයෙක්ව සහකාර පොලිස් අධිකාරී තනතුරේ පුහුණුව ලබනකොට නීතිවේදී නැත්නම් නීතිය විභාගයේ සඳහා වෙනී සිටලා මම හිතන්නේ අපි ඉතින් පොලිස් ඉතිහාසයේ පළමු වතාවට පොලිස් විද්‍යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් වශයෙන් අධ්‍යාපනයේ නැත්නම් පුහුණුව ලබන කාලයේදීම ශ්‍රේෂ්ඨ අධිකරණයේ දියුණු දෙනවා නීතිඥවරයෙක්. මේක ස්වර්ණමය මතකයක්. මේ සියල්ල හමුවේ තියෙන ජයග්‍රහණයට හේතු වන්නේ අධ්‍යාපනයේ පිටපස විපාසයේ තියෙන අභායයම. ඒ අධ්‍යාපනයේ වටිනාකමට තියෙන කදිම උදාහරණය වෙන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත විසුරුතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ පොලිසිය සහ මහජන සේවය පාලම සකස් කරලා අපේ කිරින්දේ ආම්දුරන්ගේ මේ චිත්තත්ත ප්‍රදානය කරන උත්සව සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. ගංගාරාම මල්්‍යවස්ථානයේ ව්‍යාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝරත්නයන් අවසරයි. පළමුවෙන්ම ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් මගේ කතාව එක්කම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර මහතා, ඒ වගේම බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂයා දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වර්ණන් පෙරණ මහතා, ආචාර්ය දුලාන් හිට්ටිආරච්චි මහතා, ඕසියු කරුණාකරත්වයෙන් ගයා ඉද්දමල්ගොඩ මහතා, හරිත ටීවී නාලිකාව ඒත් එක්කම සිසු මාධ්‍ය ආයතන, කැලේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්නශ්‍රී රත්නායක මහතා, ඒත් එක්කම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංග සිරිගම මහත්මයා, ඒත් එක්කම සිල්ම සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියන්, ඒත් එක්කම අද දින ශීර්ෂාතලාභී දුවදරුවන්ගේ අවසරයි. මං හිතන්නේ පොලිස් ඉතිහාසයේ අද දිනේ සුවිශේෂයි. විශේෂයෙන්ම ගරුතර අනායක හාමුදුරන් නමකගේ උපන් දිනය පැවැත්වෙන දිනක මේ වගේ දානයක්, ශිෂ්‍යත්ව දානයක් ලබා දෙන්න උන්වහන්සේ පෙළඹීමත්, ඒ පෙළඹීම මත අපිට පොලිසියේ දුවදරුවන්ටත් ඒත් එක්කම අප සමගාමී රාජකාරියක් කරන ත්‍රීඩ හමුදාවේ මහත්තුරුන්ගේ දුවදරුවන්ට ඒ අවස්ථාව ලබා දීමකට උන්වහන්සේ මම හිතන්නේ ජාති පින් ලබන පින්කමක් කියලා. කිව්වා වගේ අධ්‍යාපනය කියන්නේ මේක මෙතනින් දවසකින් දෙකකින් එහෙම නැත්නම් එක උපාධියකින් දෙකකින් කෙලවරට වෙන දෙයක් නෙවෙයි. ගරු මහාචාර්යතුමා කිව්වා වගේ හැම මිනිසෙකුටම කතාවක් තියෙනවා. මේ පොලිස් නිලධාරියා කිව්වා වගේ අපිටත් ඒ කතා තියෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට හැම කෙනෙකුටම යම් කිසි කතාවක් තියෙන ජීවිතයේ එතනට එක්වීම සම්බන්ධ. ඒ නිසා මම කෙටියෙන් මෙතුමා කිව්වටත් වැඩිය අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ තමන්ට තනතුරු ලබා ගන්නම නෙවෙයි. මං හිතන්නේ අපිට සමාජයට යමක් කරන්න පුළුවන් වැඩිම දායකත්වයක් දක්වන්න පුළුවන් හොඳ අධ්‍යාපනයක් ගත්තොත් තමයි. ඒක ඉතින් හොඳ අධ්‍යාපනයක් ගත්ත හැමෝම කරනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම කාරණයක්. සමහර ශේෂ්ත්‍රවල ඇහෙන්න මහජනයාගෙන්ම විලං කරගෙන ගෙනගෙන මහජනයාගෙන්ම ලොකු ඩිමාන්ඩ් කරන කොටසකුත් සමාජයේ ඉන්නවා. පොලිස් නිලධාරීන් වන අපිට ඒක හිමි, අපි ඒක කරන්නේ නැහැ. ඒ වගේම තමයි මම දුවදරුවන්ට කියන්නේ අර කම්පියා කිව්වා වගේ පොලිස් කොස්තාපල්වරයෙකු විදිහට මම 1988 පැවති වාතාවරණයත් එක්ක පොලිසියට බැහැ. මේ අවස්ථාවේ මෙම උත්සව සභාවට සහභාගී වන බස්නාහිර පළාත්
ආණ්ඩුකාරය ගරු හනිප් යූසුෆ් මහතා මෙතුමාටත් මෙම උත්සව සභාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අනතුරුව රාජකාරී යෙදෙනවා. ඊට පස්සේ පොලිස් රාජකාරී යෙදෙන අතරතුර විශ්වවිද්‍යාලය ආසන්නයේ තම රාජකාරී යෙදෙනවා. අහිමිවෙච්ච අවස්ථාවක් කොහොමද මම නැවත හිමි කරගන්නේ කියන අවස්ථාව මගේ මතකයේ නැහැ. ඒත් එක්කම මම පැවති තත්ත්වයත් එක්ක යුද්ධ තත්ත්වයත් එක්ක විශේෂ කාර්ය බලකායට බැලෙනවා. විශේෂ කාර්ය බලකායට සම්පූර්ණ කාලයක් රාජකාරී කරන අතරතුර මට අවස්ථාවක් හම්බෙන මගෙන් අහිමි වෙච්ච විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න උසස් පෙළ මම නැවත වරක්. ඒ අවස්ථාවේ පළවෙනි අවස්ථාවේදී මම සම්මාන 3ක් එක්ක ඒ කාලේ සම්මාන 3යි සහ තව සාමර්ථ්‍යයක් එක්ක ගන්නවා කොළඹ මොට්ටු විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පී ඒ පර්මලාවට තේරෙනවා. නමුත් මම ඒක යාම ප්‍රතික්ෂේප කළා. මම දන්නවා මේක මට පැහැදිලි ඉලක්කයක් තියෙනවා. මම ඊළඟ වර විභාග නැවතත් උසස් පෙළ උසස් පෙළට වාඩි වෙලා හොඳම සාමාර්ථ ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට යනවා. ඔබ මම හිතන්නේ මෙතන දුවදරු දන්නෝ දැනට දින වෛද්‍ය විද්‍යාලයට ඇරුණාම වැඩිම තරඟකාරීත්වයක් තියෙන්නේ නීති පීඨයට. එතකොට නීති පීඨයේ රාජකාරී කරන නීති පීඨයේ බැඳෙන යන්න ආසන්නයේදීම මම නැවතත් උපපොලිස් පරීක්ෂකවරයෙක් විදිහට සේවයට එක්වුණා. නැවත ඒ සුසුකම් සම්පූර්ණ කළා. ඒ තරඟ විභාග සම්පූර්ණ කළා. නැවතත් මම ඒ අවස්ථාව ලබා ගන්නවා. තවත් අවුරුදු 5කින් අවුරුදු 4මාරකින් වගේ මම මගේ නීති උපාධිය සම්පූර්ණ කළා. ඒ වන විට තිබුණු ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට බැඳෙන තියෙන සුසුකම් සම්පූර්ණ කළා. සහ ඒ තරඟ විභාග සමත් වෙලා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට නැවත සේවයට එක්වුණා. ඒක නැවත සේවයට කියන්නේ සේවයේම අර උසස් වීම නෙමෙයි හම්බුනේ. පොලිස් සේවයේ තියෙන සියලුම තනතුරු 3කින් බඳව ගැනීම කරනවා. පොලිස් කොස්තාපල් පියදුරු හැරුණු විට අනිත් තනතුරු 3ින්ම මම පොලිස් සේවයට දානවා. ඒ හැම අවස්ථාවකම මට අවස්ථාව ලැබුණේ දක්ෂකමක් තියෙන්නේ නැති. නමුත් නොපසුබට උත්සාහය සහ ධෛර්යවන්තකම. අර හිත නැත්නම් පටකුඩාද කියන වගේම ඒ වගේම අපිට ඉලක්කයකට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඉලක්ක සම්පූර්ණ කරගන්න ධෛර්යය, ශක්තිය, ඒ වගේම කොච්චර දක්ෂකම් තිබුණත් වැඩක් නැහැ. සමහර විට ඒවා උපදමා ගත්තේ නැහැ. නිසා කැපවීම තියෙනවා, දක්ෂතාවයට යොමු වෙන දක්ෂතාවයත් එක්ක කැපවීම තියලා ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඉතින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් විදියට බැලිලා පොලිස් පොලිතන්තුර දක්වා එන්න සුළුපටු ගමනක් නෙවෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම පොලිස් සේවයේ තියෙන දුක්ගැහැට පොලිස් කොස්තාපල්වරයෙකු විදින දුක්ගැහැට සහ හැම අමාරුකමක්ම අපිට මට දැනෙනවා. ඒ හැම අමාරුකමක්ම දෙමාපියොත් දකිනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ දෙමාපියන්ගේ දරුවෝ තමයි මේ මගේ ඉදිරියේ ඉන්නේ. ඒ දෙමාපියන්ට ශක්තියක් වෙන්න මම හිතන්නේ අම්මලා තාත්තලාගේ එකම හීනය දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. ඒ අනාගතය හදන්න ඒ දුරුවන්ට ශක්තියක් වෙන්න අධ්‍යාපනය ලබා දෙන්න සමාජයට සෑම අම්මා තාත්තා කෙනෙක්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ අම්මා තාත්තා කෙනෙක් උත්සාහ ගන්න ඇති. ඒ ඔක්කොම කරගන්න බැරි වුණත් යම් අවස්ථාවක මේ වගේ ශිෂ්‍යත්වයක් ලබාගෙන ඔයගලන්ට ඒ අවස්ථාව ඉදිරියේදී ලැබෙන්න මේ අවස්ථාව උදා කරගන්න ලැබීම මම හිතන්නේ මහඟු අවස්ථාවක්. ඒ නිසා මේ ශිෂ්‍යත්වය ඵලදායී ලෙස ප්‍රයෝජනට අරගෙන ජීවිතේ වෙනස් කරගන්න
ඔගලන්ගේ අම්මල් තාත්තලා ඉඳින දුක් ගැහැට සහ ඒවා තේරුම් අරගෙන උන්ට ඔවුන්ගේ මහලු කාලයේදී වැඩිහිටියන්ට ඒ ඔවුන්ට සහනයක් දෙන්න උන්ට අවශ්‍ය පහසුකම් දෙන්න මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි අපි හැමදාම කිව්වා වගේ සංවර්ධනය වෙන රටක්. අපි වෙන රටවල් වල ශිෂ්‍යත්ව සොයාගෙන යන්නේ. අපි දවසක මේ රටේ ශිෂ්‍යත්ව හොයාගෙන එන රටක් හදන්න අපිට පුළුවන් වෙනවා. මම හිතන්නේ ඒකට ශක්තිමත් සහ හැකියාව තියෙන දුවදරුවෝ ඉන්නවා. ඒකට හොඳ පසුබිමක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ අවස්ථාව මගහරින්න නැතුව තමනුත් ඒ අවශ්‍ය ඉලක්ක වලට ගිහිල්ලා තමන්ට ලැබිලා තියෙන අවස්ථාව ඉතාමත් හොඳින් ධාරණය කරගෙන ඒ අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජන කරගෙන විනාශ වෙච්ච පරිසර වලට ගිහිල්ලා අනවශ්‍ය ලෙස වෙනස් නොවෙන්නත් ඒත් එක්කම පවතින තර්ජන තක්සේරු සියල්ලම අරගෙන ඒවා හොඳ නරක පෙරාගෙන හොඳ පුරවැසියෙක් වෙන්නත් හොඳ අනාගතයකට හිමිකම් කියන්න පුළුවන් දුවදරුවෙක් වෙන්නත් කියන හැඟීමත් හිතේ දරාගෙන මේ ශිෂ්‍යත්වය පාවිච්චි කරන්න කියන ඉල්ලීම කරනවා. ඒත් එක්කම මේ අවස්ථාව මම හිතන්නේ මේ ලබා දීපු පුණ්‍ය කර්මයම අපේ අසජ්ජාමුදුරන්ට නිදුක් නිරෝගී බවත් ඒත් එක්කම මේ අනාගතය වෙනුවෙන් කරපු ආයෝජනය මම හිතන්නේ උන්වහන්සේට උතුම් ඉහළම ජීවිතයේ ලැබෙන ඉහළම හොඳම සන්තෝෂය තෘප්තිය ලැබෙන්න ඇති කියලා විශ්වාසයි. මේවා මෙතනින් අවසන් වෙවි. මෙවැනි අවස්ථා තව තවත් අපිට ලබා දෙන්න කියන ඉල්ලීම කරමින්ම මේ දුවදරුවන් කෙනුත් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනගෙන තමන්ගේ අනාගත අභිවෘද්ධිය සලසා ගන්න කියන ඉල්ලීමත් ඒත් එක්කම මේ අවස්ථාව සංවිධානය කරන්න කැපකිරීම කළ දුලාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු සියලුම දෙනාටත් මේ අවස්ථාව යථාර්ථයක් කරන්න ගත් උත්සාහයේදී පොලිස් සේවා විතායකගේ සභාපතිතුමියටත් ඒත් එක්කම මේ සංවිධාන කටයුතු කරපු සියලු දෙනාටත් ස්තුතිවන්තයි මම නිහඬව බොහොම ස්තුතියි පොලිස්පතිතුමනි ඔබතුමන්ට. පොලිස්පතිතුමන් අදහසක් මතු කළා. ඒ තමයි අපේ රටින් ශිෂ්‍යත්ව හොයාගෙන පිට රටවලට යන්නේ බොනුවට කවදා හරි දවසක විදේශ කියන්නේ රටට ශිෂ්‍යත්ව හොයාගෙන එන තැනට අපේ රට හදමු. එහෙම තනිකට තමයි අපි අපේ රට ගෙනියන්න යුතුවන්නේ. ඒ වුණුවන් දරන සම්මා වායාමයක් හැටියට අපේ හාමුදුරුවනේ අපිට මේ වැඩසටහන හදන්නට පුළුවන්. බුදුදහමේ එන සම්මා වායාමය කියන්නේ නිවැරදි උත්සාහය. ඒ නිවැරදි උත්සාහය තුළින් බුදුදහමේ සඳහන් කරලා තියෙන්නේ නිවැරදි දේ ලබාගෙන වැරදි දේ බැහැර කිරීම. ඉතින් මේ වැරදි දේ බැහැර කරලා නිවැරදි දේ ඔබේ ජීවිතයට එකතු කරගන්නට මේ ඩිප්ලෝමා පාඨමාලාවන් තුළින් ඔබට අවස්ථාව හැකියාව ලැබෙවි කියලා විශ්වාස කරනවා. ඒ හැකියාව ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් SCU ශිෂ්‍යත්ව ප්‍රණාම වැඩසටහනට ගෞරවයක් එක් කරන්නට පොබනි සිටින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හන යූසුෆ් මැතිතුමනි ඔබතුමන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේ අප සියලු දෙනාවම ආමන්ත්‍රණය කරන්නට. හැපි බර්ත්ඩේ කියන පටන් ගන්න හෙට තමයි හැපි බර්ත්ඩේ මම දැනගත්තේ හෙට තමයි කරලා. සුබ පන්තිනක් අපේ අඳුරනේ. All the police officers. මගේ කල්යාණ විතර කියන්න පුළුවන් දුරන්ට දැන්. දුලාන් මට දැන් කෝල් කරලා මම පොඩක් පරක් වුණා මට එන්න. මම ජනාධිපතිතුමා එක්ක ඉතින් අපේ මේ පෙට්‍රල් ප්‍රශ්න ගැන ඩීසල් ප්‍රශ්න ගැන ඒ ගැන ප්‍රශ්න වල කතා කරලා තාමත් මම ආපහු එනකම් බලාගෙන ඉන්නවා. නමුත් දුලාන් බොහොම ස්තුතියි මේ ආරාධනාවට. මම දුලාන්ට කිව්වා මාවිත මේ මොකද්ද කියන්නේ කියලා. මම නම් ඉස්කෝලේට ගියේ නෑ මගේ O levels වෙනකන් විතර මම ගිහලා තියෙනවා. මම ආඩම්බර වෙනවා මේ වගේ ස්කෝලර්ෂිප්ස් දෙන ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා විත්නස් කරන්න. මට පුළුවන් ඇවිල්ලා මේ බලන්න විතර ඇවිල්ලා විත්නස් කරන්න. මේ මට මතකයි අපි
මගේ තාත්තලා මේ නෙමෙයි උපන්දුනේ ලංකාවේ නෙමෙයි. ඒගොල්ලන් ආවේ ඉන්දියාවලේ. ආද මේ අපි යුද්ධ ගැන බලනකොට හැමදාම මේ ටීවී නම් බලන්නේ. අපි YouTube එකේ බලනකොට මට මතක් වෙනවා අපේ තාත්තලාත් ඒ කාලේ පාකිස්තාන් ඉන්දියා අර වෙන් කරන ඩිවිෂන් එක පටන් ගන්නකොටම බ්‍රිටිෂ් රූල්ස් දවස්වලට මොකක් දුක් වුණා. ඒ කියන්නේ මගේ ෆැමිලි එක භාගයක් දිව්වා දැන් තියෙන පාකිස්තානයේ ලහෝර් පැත්තට. අනිත් පැත්ත ආව මේ තමිල්නාඩු. තව පැත්තක් ගියා සවුත් ඇෆ්‍රිකාවට. වාසවන්තවල මගේ සීයා මෙයාට ආවා. කොළඹ ඇවිල්ලා මේ ඇවිල්ලා පොඩක් රාමක් ගාලා ගෙනකොට මම නම් ඉපදුනේ 1958. ඒ සීයානෝද 88 ඇවිල්ලා මේ ටික ව්‍යාපාර පටන් ගන්න අපි කවුරුත් ඉගෙන ගත්තේ නැහැ. ඒක මම කියන්න තිබුණා. අපි පැත්තේ අපි තාත්තලා ඔක්කොම ඉගෙන ගත්තේ නැහැ. වැඩිහරියක් ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගත්තා. මගේ අම්මා ඉගෙන ගත්තේ ඉංග්‍රීසි අර කොමික් පොත් බලාගෙන. කොමික් පොත් බලාගෙන තමයි මගේ අම්මත් එක්ක පොඩි ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අපේ ගෙදර කතා කරන්නේ ගුජරාති වගේ කච්චි වගේ ලැන්ග්වේජ් එකක්. නමුත් මගේ සීආරි දක්ෂයි. ඉගෙන ගත්තේ නැහැ කාඩ්ස් ගන්න හරි දක්ෂයි. කාඩ්ස් සලන්. නවසක් ගිහලා කාඩ්ස් සලන් කර ඕරියන්ට් ක්ලබ් කියලා ක්ලබ් එකක් තියෙනවා මේ අපේ රාජකීය විද්‍යාලය ඉස්ලාම තියෙන ඕරියන්ට් ක්ලබ් කියලා. ඒ ගිහලා කාඩ් ටික සලන් කර රම්මි කළ ගේම් එකක් තිබුණා. මගේ සරල සිංහල වල මම කියන්නේ වෙලක. When he was playing rummy, the man opposite him told, Mr. Zomar, you play rummy very well. So well. You should become a citizen of this country. ඒ සිටිසන් වෙන්න කොහොමද දැන්? ආල්දතෝනේ නේ ආවේ මේ පොඩි ගමනක් යන සවුත් ඇෆ්‍රිකා යන්න හිටියේ. මේ ආර ෂිප් එක නවත්තලා මේ ඇවිල්ලා බැලුවා මොකද කරන්න කියලා රම්බි ගන්න ගියා. පොඩි ක්ලබ්. ඒ වගේ මස් ජෝන් පොටලාවල ප්‍රයිම් මිනිස්ටර් වෙලා ඊට පස්සේ මගේ ෆැමිලිට සිටිසන්ෂිප් එක දුන්නා. ඒ නිසා තමයි මම අද මේ ඕනගේ ආණ්ඩුකාර වෙලා තියෙන්නේ මේ වගේ වාසනාව රටක් නේ. ඉතින් වෙන රටවල මේ වගේ ඔපචුනිටිස් දෙන්නේ නැහැ. ඒක තමයි බලන්නේ මේ ස්කෝලර්ෂිප්ස් ගන්න අය. Dulan, you have done a very good job giving scholarships to these people. Especially on such a reverence, birthday remembrance. ඒක ඔයාට නෙවෙයි ගෞරව, මට ලොකු ගෞරව. මට ලොකු ගෞරව. මේ වගේ දෙයක් බලන්න. All I can tell is to wish everyone well who are getting the scholarships. මම එක දෙයක් කරා ඊට පස්සේ මම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක 25 තිබුණා මගේ සාක්කුවේ 84. ව්‍යාපාරයක් කළා මම ලෝකේ වටේටම මේ ව්‍යාපාර ගෙනිච්චා. ආසියාවෙන් ලොකුම ව්‍යාපාර ලොජිස්ටික්ස් කරේ මගේ කම්පැනි එකෙන්. නමුත් ඒක අදාළ නැහැ. වල මනුෂ්‍යකම. මට පුළුවන් වුණා මගේ මාලිලා මගේ ඉන්නේ මගේ ළඟ වැඩ කරපු කට්ටියටම මේ වගේ ස්කෝලර්ෂිප්ස් දීලා එළඹ ඉස්සරහට ගෙන යන්නේ. අද උන්ගක් දෙනෙක් උන්ගක් ලොකු තැනට තමයි ඉලා ඉන්නේ. නමුත් මට කරන්න පුළුවන් දෙයක් කරුක නිසා මට සන්තෝෂයි. ඒ වගේ මට දුලන් මගේ පුතා වගේ මට පොඩ්ඩක් බලනකොට මට දැක මගේ පුතාව දකිනවා. මේක ලොකු දෙයක් කරලා තියෙන්නේ. Thank you very much again and my education secretary ඉන්නවා PD ඉන්නවා professor ඉන්නවා මෙතන අද. So thank you again for the invitation. මම මේ කෙටින් කතා කරලා මම පස්සේ දෙක දවස් වල කතා කරනවා. අර පොඩ මාන්සි. අද මගේ අන්තිම දවසේ නෝමි දවස. උදේ ඉඳලා මට කරදරයි. උදේ ඉඳලා එක එක දේවල් වෙනවා මේ එක නෑ පෙට්‍රල් නෑ ගෑස් නෑ මට ගෑස් කොහෙන් ගියේද? ඉතින් මේ මොකක්ද දේවල් තියෙනවා කියන්න මම වෙන දවසක් කියන්න. Right. Thank you so much. මොකක්ද දේවල් තියෙනවා බලන්න. රාමසන් උපවාසමේ රටෙත් ලෝකෙත් විවිධ වැඩ ලෝකයේ තියෙන දේවල් අපිට විවිධාකාරයෙන් බලපාන දවසක කාර්ය බහුල නගරයේ කොළඹ නගරයේ විශේෂයෙන් බස්රායන පළාත අනුකාරතුමා ඒ කාර්ය බහුලතාවයේ තිබියදීත් අද දවසේ මේ වැඩසටහන සම්බන්ධ වීම පිළිබඳ අපගේ ගෞරවනීය ස්තුතිය මේ මොහොතේදී මතක් කර සිටිනු. අප සියලු දිනාට අදහස් දක්වන්නට
අනාගතය සඳහා ආයෝජනය කරන්නේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දෙන්නට. උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේගේම ජන්මදිනය හෙට දවසට එළඹෙනු. ඒ වෙනුවෙන් මේ සංවිධානය කරන ලද වැඩසටහන මහා පුණ්‍ය කර්මයක්. මීටත් වඩා පුණ්‍ය කර්මයක් උන්වහන්සේ පෙබරවාරි මාසයේදී සිද්ධ කරගත්තා. සර්වජ්‍ය ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවලා ගංගාරාම පරිශ්‍රයේ සිට නිදි වර්ජිතව උපාසක උපාසිකා මේ සියලු දෙනාට ලංකාවේ සර්වජ්‍ය ධාතුන් වැඳ පුදා ගැනීමට ඒ පරිශ්‍රය ගම් සභා මණ්ඩපයක් බවට පත් කරලා දුන්නා. ඒ පිනම උන්වහන්සේට මුතු බුදුවන පුතුන් සමීපයේම සිට යන්නට අවස්ථාවක් සැලසී කියලා විශ්වාස කරනවා. එවන් ප්‍රාර්ථනයක් සමග අපි මේ සියල්ලට අවස්ථාව සලසා දුන්න කොළඹ හුළුපිටිය ගංගාරාම විහාරාධිපති සියම්මානිකාය වල්නොත් පාර්ශවී කොළඹ නවකෝරළී ප්‍රධාන සංඝනායක ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් යුනිවර්සිටි of Higher Education ආයතනයේ කුලපති දුරන්දර පූජ්‍ය ආචාර්ය කිරින්දී ඇසඩී ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව සාදුනාදීන් ආරාධනය කර සිටිනවා. මේ සභාව සදා අනුශාසනය කිරීම සඳහා. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර අප හිතවත් හනිෆ් යූසුෆ් මැතිතුමනි, ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති තැන්පත් නීතිඥ ප්‍රයන්ත වීරසූරිය මැතිතුමනි, සේවා වනිතා ඒකේ සභාපති නීතිඥ නිල්මිනි සමරතුංග මැතිණියනි, අධ්‍යාපන ලේකම් වන පෙරේරා මැතිතුමනි, ඒ වගේම අපේ හිතවත් මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රණසිංහ මැතිතුමා, සුරංග සිංහ මැතිතුමා, රත්සිංහ මැතිතුමා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මාර්ථ මැතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ පිළිගතුන්, ඒ වගේම IDM උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති ඩොක්ටර් චෙනගත් මැතිතුමා, අපේ හිතවත් දායක ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මැතිතුමා, ඒ වගේම අපේ හිතවත් දායක ගයන් ඉත්තමල්ගොඩ මැතිතුමා ඇතුළු ශිෂ්‍යත්ව ලාභීන් හැටියට අද දිනේ තෝරලා සිතත් පිරිනැමීම සඳහා මේ අවස්ථාවට පැමිණි ආදරණීය දර්ශනීය පින්වත්. කතන්දර ගොඩාක් කරලා අවසාන කතාව හැටියට මේ කතාව තියෙන හන්දා මං කොච්චර කතා කළත් අන්තිම කෙනෙක්ට හිතේ තියාගෙන ඉවසල වදාරයි කියලා මං හිතනවා. හැබැයි හැම කතාවකම කියවුන දේ මේ දරුවන්ට අනාගත ජීවිතයට ලොකු අඩිතාලමක් සකසාගන්ට ඉවහල් වේ යැයි මම විශ්වාස කරනවා. මොකද ඒ කරපු බොහොමයක් කතන්දරවල පිටිපස්සේ තිබුණේ ඒ අයගේ ආත්මීය අත්දැකීම් නිසා. ඒ අය අපේ අන්තිමට කතාව කරපු අපේ ආණ්ඩුකාරතුමා වැරදිලා හරි සීය ලංකාවට ආපු එක ගැන අපි නම් හරි සතුටුයි. නැත්තම් අපිට හම් වෙන්නේ මෙහිම කෙනෙක්. මේ වගේ රටක හැඩය හදන්න හොඳම ජාතිය කෙනෙක් තමයි ඒ. ජාති ආගම් භේදයකින් තොරව, දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව උපන්න රටට යමක් කරන්න ඕන කියන හැඟීමෙන් වැඩක් කරන කෙනෙක්. තමන්ගේ සාක්කුවෙන් දාලා හරි අඩුපාඩු පුරවන්ට තලතුරු බාරගත්ත කෙනෙක්. ඉතින් ඒක නිසා හරි වටිනවා අපිට. ඉතින් ඔබතුමා මේ අවස්ථාවට පැමිණීම මම හිතනවා දුලාන් මහත්තයාට ලොකු හයියක් කියලා. හැමදාම ඔබතුමා ඒ පුත්‍ර ස්නේහයෙන් තමයි ඒකම බලා ගියා ගත්තේ.
තරුණ වයසේ දරුවෙක් හැටියට එයාගේ ජීවිතයත් වසර ගණනාවත් තිස්සේ ඉඳලා මට සමීපයි. එයා තමයි ඔක්ස්ෆර්ඩ් ෆිස්ටර් උසස් අධ්‍යාපන ආයතනයේ අපිට අරන්. එයා මුලින්ම ආපු දවසත් මට අද වගේ මතකයි. එදත් 37 නෙවෙයි ආවේ. හඳුන් පැලයක් කරගෙන. එයාට අවුරුදු 23ක් 24ක් විතර වගේ කාලේ. ගොඩක් කාලෙකට කලින්. නළුවටයක් වයසට යන අඩුවේදී. නමුත් උග කලකට කලින්. එදා සුවඳ ගහන පැලයක් අරගෙන පන්සලට ආපුවම අපේ නායක හාමුදුරුවෝ මට පාංගාත්තු කරලා දුන්නා. ඉතින් අද වෙනකන් සම්බන්ධතාවයේ තියෙනවා. අද වෙනකන් තාම කොහොම පැලයක් එහෙම අරගෙන ආවේ නැහැ. ඉතින් යා යුනිවර්සිටි එකක් කරගන්නට අවශ්‍ය වටපිටාව මාත් එක්ක නිර්මාණය කරගත්තා. එයා දැනගත්තා ගංගාරාම විහාරස්ථානය මේ අතීත සිදුවීම් එක්ක අරගෙන බලපුවම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරගන්නට හොඳම තැන කියලා. ඒ කියන්නේ අධ්‍යාපන කලාපයක් සංචාරක කලාපයක් කරගන්නට හේතුව මේ රටේ අධ්‍යාපනය ආරම්භ වෙන්නේ අනුරාධපුරයේ අෂ්ටමූලායතන. අෂ්ටමූලායතන තමයි ඉස්සෙල්ලම් මේ රටේ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන හැටියට ඉතිහාසය අපිට කියලා දෙනවා. ඒ අධ්‍යාපනය යුග හැටියට රාජධානි මාරු වෙනකොට රජකම රාජ්‍යත් වසර 1250ක් අනුරාධපුරයේ තිබිලා පොළොන්නරුවට ඇවිල්ලා පොළොන්නරුවෙන් දඹදිනියට ආපහුවට කුරුණෑගලට කොහොම එනකොට ලෝරමුගේ වෙනකොට ඉතාමත්ම කනගාටුදායක තැනකට තල්ලි වෙලා ගිහින් තිබුණා. අධ්‍යාපනයත් එහෙමයි ශාසනික වශයෙන්ොත් ලොකු පිරිහීමක් වුණා. ස්වාමින් වහන්සේලා වෙනුවට දරු පවුල් නඩත්තු කරන ගණින්නාන්සේලා හිටපු ගයක්. උපසම්පදාවක් තිබුණේ. පන්සල කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපනයට වෙච්ච දේ ඒක අපිට හිතා ගන්න පුළුවන්. ඒක නිසා අපේ රටේ පිනට පහළ වෙච්ච පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර නායක හාමුදුරුවන්ගේ ජීවන කතාව අපිට හරි වටින කියන එකක් බවට පරිවර්තනය වෙනවා. උන්වහන්සේ ශාසනයත් නගා හිටවලා අධ්‍යාපනයත් නගා හිටවන නිසා. උන්වහන්සේ සිල්වත් සමාගමත් එකට එකතු වෙලා උපසම්පදාව තායිලන්තයෙන් උරුමෙන් ගෙනල්ලා ඊට පස්සේ උපසම්පදාව පිහිටුවලා ශාසන සෝදනයකින් අනතුරුව අධ්‍යාපනික පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් තත්යකට අරන් යනවා. ඒ පටන් ගත්ත අධ්‍යාපන ක්‍රමවේදය ඇල්මඩුල්ලේ අධ්‍යාපන ආයතනය කියලා තමයි රටේ ඉන් මතුවට අධ්‍යාපන කේන්ද්‍රස්ථානය හැටියට පත්. ඒ දකුණට අරගෙන එන්නේ වලානි සිද්ධාර්ථ හාමුදුරුවෝ. උන්වහන්සේ පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භ කරනවා. ඒ පිරිවෙන සංඝ පීතෘවරයාණන් වහන්සේලා දෙනමක් මෙරටේ අධ්‍යාපනයේ නව පුනර්ජීවනය ඇති කරපු දෙනමක් බවට පත් වෙනවා. එක්කෙනෙක් තමයි කැලණි විශ්වවිද්‍යාලය කියලා අද හඳුන්වන විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කරන රත්මලානී ළමා. අනිත් හාමුදුරුවෝ තමයි මේ රටේ 18 වන සියවසේ අගභාගයේ සහ 19 වන සියවස මුල් භාගයේ මේ රටේ පහළ වෙච්ච සුවිශේෂිතම සංඝ පීතෘවරයාණන් වහන්සේ
ඒ ඉක්කදේශී සුමංගලාව. උන්වහන්සේ විද්‍යෝදය ආරම්භ කරනවා. ඔය පිරිවෙන් දෙක පසු කාලීනව විශ්වවිද්‍යාල බවට පත් වෙනවා. මේ මහාචාර්යතුමා ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයේ ඒ හික්කඩුවේ නායකාන. එතුමා ගංගාරාමයට සම්බන්ධ වෙච්ච විදිය කිව්වා. ඒකත් නෑකම හදාගන්න එකතු කරගන්න එක හොඳයි. එතුමාගේ ඊළඟ කතාව. ඉතින් ගංගාරාම විහාරස්ථානයේ කුඩා අස්සපුවක් හැටියට තියාගෙන විද්‍යෝදය ආරම්භ කරන හික්කඩුවේ නායක හාමුදුරුවෝ මේ රටට නායකත්වය දෙනවා. ඒ යුගයේ පිරිහිලා ගියපු භාෂා ශාස්ත්‍රය, අධ්‍යාපනය, ශාසනික දේවල් ඔක්කොම හදනවා. කාරණ්ඩුරාවාදීන් පටන් ගන්න උන්වහන්සේ මේ රටේ පිරිවෙන් අධ්‍යාපනයට අත ගහලා, පාසල් අධ්‍යාපනයට අත ගහලා, ආනන්ද නාලන්ද ධර්මරාජ මහින්ද වගේ ධර්මාශෝක වගේ බෞද්ධ පාසල් පද්ධතීන් හදලා අධ්‍යාපන ලොකු කාර්ය සාධනයක් කරනවා. විද්‍යේදී පිරිවෙනට බාර ගන්න උන්වහන්සේලාට නවාතැන් දෙන්නේ මේ කුඩා අසපුවක් හැටියට බේරේ අයිනේ තියෙන ගංගාරාම විහාරස්ථානය. ලක්මිනි පහන කියන පුවත්පත 1886 පිටු 2යි පත්තරේ. ඒකේ මුල් පිටුවේ තියෙන්නේ කොළඹ වුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ඊට අවුරුදු 50කට කලින් අවුරුදු 35කට කලින් ඒ කියන්නේ 1851 වසරේ කොහොමද සංඝාවාස නේවාසිකාගාර අලුත් වැඩියා කරලා පවුන් 2000ක් වැනි මුදලකින් නැතිව කියලා පුච්චලයක් කරපු සංවර්ධනයක්. ඒ ඉතිහාසය අපිට කියලා දෙනවා අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් හැටියට හික්කඩිය නායක හාමුදුරුවෝ කරපු යුග මෙහෙවර. වහන්සේගේ ශිෂ්‍ය රත්නය හැටියට දේවේන්ද්‍ර ජිනරත්න නායක හාමුදුරුවෝ උන්වහන්සේ තමයි ලංකාවේ පුස්කොළ පොත් ලිවීමේ තාමත්ම ප්‍රවීණය, දක්ෂය. මහගොඩ ඥානේශ්වර හාමුදුරුවෝ, මොරොන්තුඩුවේ ධම්මානන්ද හාමුදුරුවෝ, ඊට පස්සේ දේවේන්ද්‍ර වාචිස්සර නායක හාමුදුරුවෝ ඉන් අනතුරුව වෙන පරිච්ඡේදයක් ගංගාරාමයට එකතු කරනවා. ඒ ගල්බඩ ඥානේශ්වර හාමුදුරුවෝ කවුරුත් ආමන්ත්‍රණය කරන විදිහට ගංගාරාමයට උන්වහන්සේ හික්කඩිය නායක හාමුදුරුවෝ නතර කරපු තැන ඉඳලා පටන් ගන්නවා. ඒ පටන් ගන්න 1978 ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය පටන් අරගෙන 1971 ඇතිවෙච්ච තරුණ අසහනයත් එක්ක පාසල් හැර යන දරුවන්ට විකල්පයක් තියෙන්න ඕන, සුශක්තියෙන් නැගී සිටින්න ක්‍රමවේදයක් තියෙන්න ඕන කියලා තමයි ඒ කාර්මික පුහුණු පාලා පටන් ගන්න. අද වෙනකොට ලක්ෂයකට වැඩි පිරිසක් මේ කාර්මික විද්‍යාලයේ විවිධ පාඨමාලාවල් හදාරලා ලෝකෙ ඊදින තවල්ලෙල ඉන්නවා. අපි ඉබල් සවුත් අප්‍රිකාවේ එහෙත් එක්කෙනෙක් ළමෙක් හම්බුනා මහාන්ද්‍රනි හීගෙන ගත්තා. සමහරුන්ට එහෙම කියන්න පුළුවන් තැනක ඒ අය ජීවිතය හදාගෙන ඉන්නවා. ඒක හරි වටිනවා. ඉතින් මේ පහුගිය කාලේ පොඩි හාමුදුරුවෝ කරගෙන ආපු කාර්යයන් වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් ඒ පැත්තේ ශිෂ්‍යත්ව දීලා ප්‍රාචීන විභාග පොඩි හාමුදුරුවෝ තමයි ඒවට වටිනාකමක් දුන්නේ. ප්‍රාචීන පණ්ඩිත විභාගය උච්චර කාලයක් රටේ තිබුණා. ඒකට ආර්ථික වටිනාකමක් දීලා තිබෙන්නේ නැහැ. ඒක BA ඔනර්ස් ඩිග්‍රී එකට ඉක්වලන්ට් කරේ ලලිත් ඇතුළත් මුදලි මහත්තයාට කියලා පොඩි. ඒකේ ප්‍රතිඵල ප්‍රාචීන අවසාන කරපු පණ්ඩිත විභාගෙ ලියපු ස්වාමීන් වහන්සේලාට දී අයට තව පූර්ව උපාධියකින් තොරව පශ්චාත් උපාධි කරන්න පෝස්ට් ග්‍රැජුවේට් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ වටිනාකම් අරන් දුන්නා. ඒ වගේම ඈත දොර බැහැර ප්‍රදේශවලට ගිහිල්ලා ඒ අයට විවිධ වෘත්තීන් පිළිබඳව දැනුමක් දෙන්න උන්වහන්සේ ක්‍රියා කළා. උන්වහන්සේගේ ජීවිතේ මේවට කැප වුණ නිසා අපි ඒ මගේ යන්ට පොඩි කාලේ නම් පොරොත්තු. ඉතින් මට මතකයි මේ ශිෂ්‍යත්ව ගැන අපේ මහාචාර්යතුමාගේ ජීවිතය ගැන කිව්වා, පොලිස්පතිතුමා කිව්වා. ශිෂ්‍යත්වයක් කෙනෙකුට ලැබෙනවා කියලා කියන්නේ ඒක ඇත්තම ලොතරැයියක්. එදෙනවා වගේ. හැබැයි ලොතරැයියක් හම්බ වෙලා ඇදෙන මිනිස්සු අපු වසර ගාණක් ගිහිල්ලා පශ්චාත් විමර්ශනයේ ලක් කරලා බැලුවොත්
අපහු ලොතරැයි කූඩුවල ලොතරැයි ගන්න පොලිම ඉන්න දෙනවා. මෙනික් හම්බෙන මිනිස්සුත් එහෙමයි. මෙනික් හම්බෙන මිනිස්සු හැමදාමත් කරන. තත්තු ගණන් ගෙවල් හදලා වාහන අරගෙන පාරේ යන්නේ මෙනික් ව්‍යාපාරක. ඒක නිසා ශිෂ්‍යත්වයක් ගන්න දරුවෙක් තුල ආකල්ප වෙනස් කරගන්න මේ හම්බේන සහනාධාරයක් ජීවත් වෙන්න ක්‍රමවේදයක් නෙවෙයි මේක ජීවිතය හදාගන්න තියෙන එකක්. ඒ නිසා අපි කාට හරි අත දෙනවා නම් එයාට ශක්තිය තියෙන්න ඕන අපේ අත අල්ලගෙන නැගිටින්න. ඒ ශක්තිය Taman තුල ඇති කරගන්න නැත්නම් අර අපි අත දික් කරනකින් වැඩක් නෑ. අපිට ගඩිලක් කුස්සලා අරගෙන පිටියක් උඩින් තියනවා වගේ ළමේ කුස්සලා අරගෙන අපිට කිසියම් තානාන්තරයක තනතුරක සමාජ වගකීමක් දරන්න පුළුවන් තරක තියන්න බෑ. එතෙන්ට එයා එන්න ඕන. ඉන්න අත වෙන්න පුළුවන් එක විතරයි තියෙන්නේ. ඒක නිසා අපි අතේරකොට ඔය අය අත අල්ලගෙන නැකිටින්න ආත්ම විශ්වාසයක් හදාගන්න. ගුරුව ඇවිල්ලා ව්‍යාපගෙන ඇවිල්ලා අතුවල වහනවා. කොළ තියෙන අතුවලක් වහනවා. කොළ නැති අතුවලක් වහනවා. විරෝපු අතුවක් ඉස්සෙත්. විරෝපු අතු අග්ගිස්සේ කුරුල්ලෙක් වහන්නේ අත්ත පිළිබඳව විශ්වාස කරන නෙවෙයි. තමන් පිළිබඳව ආත්ම විශ්වාසය තියාගෙන කැඩුනොත් ටක් ගාලා පියාඹන්න පුළුවන් කියලා. ඒක නිසා හැම කෙනෙක් තුළම ආත්ම විශ්වාසය ඇති කරගන්න ඕනේ. මට මේ ඉලක්කයට යන්න පුළුවන්. අපම මොකටම හීන තියනවා. අපි බලුවටම හීන තිබ්බට අප සමහර විට ජීවිතේ අවසන් කරන්නේ හීනත් එක්ක. ජීවිතය අවසන් කරන්න ඕන ඒ හීන හැබෑ කරගන්න පුළුවන් තරකට ඇවිල්ලා. මේ ඔක්කොම තරුණ දරුවෝ. ඒ නිසා ඔයාට ජීවිතය ජය ගන්න තාම ප්‍රමාදනේ. හොඳ අවස්ථාවක් අපිට දුලාන් හිටියච් මහත්තයා හදලා දෙනවා. එයා විශ්වවිද්‍යාලය ආරම්භ කරලා වැඩි කලක්. මේ කෙටි කාල සීමාවක් තුළ මේ වගේ ප්‍රධානයක් කරන්ට එතුමගේ හිත යොමු වෙච්ච එක ගැන මට සතුටුයි. මම ඒ ප්‍රදේශක සභාවේ ඉන්නවා. නමුත් විශ්වවිද්‍යාලය වැඩ කටයුතු කරගෙන යන්නේ දුලාන් මහත්තයා, ගෑන් මහත්තයා. මට යෝජනා කළා හාමුදුරනේ මෙහෙම වැඩක් කරලා මම දන්නේ නැත්නම් මෙහෙම උත්සවයක් මෙතන තියෙනවා කියලා. ශිෂ්‍යත්වයක් දෙනවා සායන වහන්සේ. මේ මං හොඳයි. ඊට පස්සේ තමයි ගිහ උපන් දිනේට කියලා. මේක වඩාත් හොඳයි. මං කිව්වා ඒ දේ හිම ලෑස්ති කරගන්න කියලා. අපේ විහාරස්ථ කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා පොලිස්වත්තුමාත් එක්ක කතා කරලා මේ කාර්යය එතුමා සූදානම් කරලා තියෙනවා. පොලිස්වත්තුමා මතක් කළා විදේශීය රටවල් වලට අපු ඉගෙන ගන්න යන එක අපිට පුළුවන් නම් වෙනස් කරගන්න අපේ රටට ඉගෙන ගන්න අනිත් අයට එන්න අපේ අයටත් මෙහි ඉඳගෙන ඉගෙන ගන්න අපි ඇත්තම මේක මේ ડોක්ටර් ජනගෙන් එක මං එන ගමන් කතා කරේ ඒක. මොකද එයත් IDM උසස් අධ්‍යාපන ආයතනය අපේ අධ්‍යාපන කලාපයටම ගෙනල්ලා තියෙනවා. විහාරස්ථාන. ඒකෙත් විදේශීය විශ්වවිද්‍යාල කීයක් එකද? 7ක් එක්ක වැඩ කරනවා. බකින්හෙම්ෂයර් යුනිවර්සිටි එකත් එක්ක මේ ළඟදී සම්බන්ධ වුණා University of Canterbury University. ඒ වගේම දුලාන මහත්තයාගෙත් එක්ක යුනිවර්සිටි 5ක් වැඩ කරනවා. Southampton University, Stanford University, Guru Kasi University, නේපාලේ ලෙම්දිනි University. ඒ නිසා අවස්ථාවක් තියෙනවා. මට මතකයි අපේ රටේ යුද්ධයේ උස්සන්න කාලවකවානුවක් හැටියට පැවතිච්ච යුගය 80 දශකයේ මැද හරිය විතර වගේ මොනෑස් යුනිවර්සිටි එකක් සවුත්හැම්ප්ටන් යුනිවර්සිටි එකක් ලංකාවට එන්න ඇවිල්ලා ලංකාවේ
මුලික සාකච්ඡා ගියා ස්ථාන බලලා. හැබැයි බුද්ධය නිසාම අපිට ඒ අවස්ථාව මගේ හැරුණා ලංකාව වෙනුවට ඇය තෝරගත්තේ මැලේසියාව. අදටත් මොනෑස් යුනිවර්සිටි එකේ කෑල්ලක් මැලේසියාවේ තියෙනවා. නොටින්ගම් යුනිවර්සිටි එකක්. හැබැයි අපිට දැන් අද ඉතියක් රටේ නෑ. නමුත් අද ඒ යුනිවර්සිටිස් ලංකාවට ගෙන්න ගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් හරි වටිනවා. ඉතින් මේ එන යුනිවර්සිටි ලංකාව තුල ක්‍රියාත්මක වෙන පිළිවෙලත් එක්ක මේ කලාපීය රටවල් හැටියට ඉන්දියාවත් ඇතුළුව බංගලාදේශය, නේපාලය, මාලදීන වගේ රටවල් වල දරුවන්ට අවස්ථාවක් තියෙනවා මේ රටට ඇවිල්ලා ඉගෙන ගන්න. මොකද ඒ අය එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට යන්න ගියොත් විශාල ධනයක් වේදම් කරන්න වෙනවා. ඒ නිසා ලංකාවට අවස්ථාවක්, ඔපචුනිටි එකක් තියෙනවා. ඉතින් අපිට ඒ අයට නවතීමේ පහසුකනුත් එක්ක, හොස්ටලුත් එක්ක විශ්වවිද්‍යාලය හදලා තියෙනවා නම් කොහොමද අපි දන්නවනේ පහුගිය කාලේ ලංකාවේ ලංකා හොස්පිටල්, ඇපලෝ හොස්පිටල් හැටියට තියෙන කාලේ වැඩිපුරම ආවේ මාලදීවයිනේ අය. ඉතින් අපිට ඒක ඒ විදිහටම පවත්වාගෙන යන්න බැරි වුණත් එහෙම අවස්ථාවල් තියෙන නිසා මම හිතනවා මේ හොඳ අවස්ථාවක් අපිට හමු වෙනවා. දුලාන් මහත්තයා අවුරුදු 24 ඉඳලම විදේශීය රටවල් වල ඕස්ට්‍රේලියාවේ හොන්රඩි කවුන්සලර් හැටියට හිටියා. ඊට පස්සේ චීනයේ හිටියා ට්‍රේඩ් කවුන්සලර් හැටියට. ඊට පස්සේ ලංකාවට ආවා. ලංකාවෙත් පොර දෙපාර්තමේන්තුව, ආහාර දෙපාර්තමේන්තුව, ට්‍රේඩ් මිනිස්ට්‍රියේ හිටියා. ඊට පස්සේ දීවර අමාත්‍යාංශයේ සීනෝරගේ සභාපති හැටියට හිටියා. ඊට පස්සේ අද අපේ ආණ්ඩුකාරතුමාලාගේ ඉන්නවා ටූරිස්ට් ටාස්ක් ෆෝස් එකේ චෙයාමන් හැටියට බස්නාහිර පළාතේ. ඉතින් ඊ අතර මේ අවස්ථාව කරගත්තා. මම හිතනවා මේකට අපේ ආණ්ඩුකාරතුමාටත් ගෞරවය හිමි වෙන්න ඕන කියලා. එතුමාත් උනන්දු කරේ වෙන කටයුතු වලට නෙවෙයි, ඉගෙනීමත් එක්ක අධ්‍යාපන කටයුතු වලට අත පොවන්න පුළුවන් නම් ඒක හොඳයි. මොකද එතුමාටත් ඒ අත්දැකීම් තියෙනවා. ඔව් අපිට ඒක හිම කරන නිසා ඉතින් හරි නියරදී මාර්ගෝපදේශකත්වය එතුමගෙන් ලැබිලා තියෙනවා. ඉතින් මමත් එක්ක සහ සම්බන්ධ වුණාට පස්සේ මට කරන්න පුළුවන් දේ ස්ථානය ලබලා දීලා ඒ අනිකුත් අඩුපාඩු වලට නැදිහත් වෙන එක එතුමා ඒක බොහොම ලස්සනට කරගෙන තියෙනවා. මම විශ්වාස කරනවා ගංගාරාම විහාරස්ථානයේ ටෙම්පල් සිටි කන්සෙප්ට් එකත් එක්ක මේක එඩුකේෂන් හබ් එකක් හැටියට අනාගතයේ ලොකු කාර්යයක් ඉටු කරන්නට අපිට අවස්ථාව ලැබෙයි කියලා. මේ මහාචාර්යතුමන්ලා අපිත් එක්ක එකතු වෙලා මේ කටයුතු වලට සිය දායකත්වය සපයන්නේ පෞද්ගලික අපේක්ෂාවන් බලාපොරොත්තු වලින් තොරව අර පොදු ඉලක්කය කරා අපු යන එකට සහයෝගය දක්වන්න ඕන කියලා. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් මේ දරුවන්ට හිමි කරලා දීලා තියෙනවා. ඒක දුලාන් මහත්තයාමයි ගයන් මහත්තයත් එක්ක සාකච්ඡා කරලා ගයන් මහත්තයත් එකට කැමති වුණා. ඉතින් ඒ දෙන්න බොහොම හොඳ සුසංයෝගයක්. මම දන්නේ කේන්දරත් බල්ලාද කියලා එකතු වුණේ. හරි කොහොම හරි ගොඩක් හරි සම්බන්ධතාවයක් තියෙනවා තරුණ දෙන්නෙක්. ඉතින් ඒක නිසා ලොකු ගමනක්, දිගු ගමනක් යන්න අවස්ථාව ලැබෙයි. ඒ නිසා අපිට ආශිර්වාද කරන ගමන් මගේ ජන්මදිනයක් නිමිති කරගෙන මේ යොදාගත් සත්කාරය බෙහෙවින්ම අගය කරන අතර විශේෂයෙන් පොලිස්පතිතුමාට මැතිනියට මගේ පුණ්‍යානුමෝදනාව පුද කරන්න ඕන. මොකද ඒ අවශ්‍ය කරන දරුවෝ ඊට සහ සම්බන්ධ කරලා ලොකු උමනාවක් වෙනවා. පොලිසියේ වැඩ කරන ඊට විය යුතු නිලධාරීන්ගේ දරුවන්ට කොහොම හරි උගන්වන්න ඕන කියලා. ඉතින් අපි පොඩි හාමුදුරන්ගේ නමින් පිහිටුවලා තියෙන නැනයිසුර ශිෂ්‍යත්ව අරමුදලිනුත් අපේ ශිෂ්‍යත්ව වගේක් වෙනමලා තියෙනවා. අපි ඉදිරියටත් අපි මේ කටයුතු වලට සහයෝගය ලබා දෙන්න කැමතියි. අපට හරියට නිවැරදි පුච්චලයන් හඳුන්වලා දීම තමයි
අපිට අවශ්‍ය කරන්නේ අපේ යෝනන් මහත්තයාට ගොඩක් ඩිං නිවැරදි විනිවිධ භාවයෙන් යුතු පිරිසක් ඒ සඳහා යොමු කරලා තියෙනවා සමාජයේ විකිට විය යුතු උදව් කළ යුතු උපකාර විය යුතු පිරිසක්. ඉතින් මේ වගේ පින්වන්ත කාර්යයන් වලට සහයෝගය දැක්වීමත් මල්ලට්ටියකට අත ගහනවා වගේ වැඩක් පින් සිතින්ම කරන්න පුළුවන්. ඔස්සියුළු වෙනාටම මේ සන්ධ්‍යා භාගයේ මේ වෙනුවෙන් ගත කරපු එක හිතන්න ජීවිතේ වටිනා කියන අර්ථවත් මොහොතක් අපි අද එකතු වුණා. පුදු විනෝදයේ තකා යමක් කරපු දෙයක් නෙවෙයි. මේක අර්ථවත් දෙයක්. මේ දරුවන්ගේ අනාගතය බොහෝ දුරට විසඳෙන්න ඒ අනාගතයට සවියක් වෙන්න මේ ශිෂ්‍යත්වය බෙහෙවින් ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම දුලාන මැතිතුමාටත් ගෑන් මැතිතුමාටත් දෙන්නටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමාට සුබ පතනවා. තව තවත් ශක්තිමත්ව ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේ කරගෙන යන කාර්ය සාධනය ඉටු කරගන්න හැකියාව ලැබේවා කියලා. අද ගොඩක් වැඩ තියෙන දවසක් ජනාධිපතිතුමත් එක්ක රටේ නායකයත් එක්ක ආණ්ඩුකාරතුමා අපේ දැවෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා කර හිටියේ. මං හිතන්නේ එතුමාට අපෝ යන්නත් ඕන. ඉතින් අපි ඒ නිසා එතුමාටින් ශිෂ්‍යත්ව කීපයක් දීලා එතුමාවත් නිදහස් කිරීම මේ වෙලාවේ අපි විසින් කළ යුතු වෙනවා. මේ අවස්ථාවට ආපු හැම දෙනාටම මගේ පුණ්‍යානුමෝදනා පුද කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය ආස්ජී ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුති පද කර සිටිනවා. අපි විලකට සූදානම් කර දෙන්නේ අද්‍රදිය දොවා දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට යොමුවනද